හොඳයි නැවත සාදුනාදයක් පවත්වමු. නැවත සාදුනාදයක් පවත්වමු. නමස්කාරය කියමු පංචශීලයේ Satyampi buddham saranam gacchami. Satyampi dhammam saranam gacchami. Satyampi sangham saranam gacchami. Saranaagamanam sampunnam. Panatikatha veramani sikkhapadam samadhyami. Adinadhana veramani sikkhapadam samadhyami. Kametu miccācara veramani sikkhapadam samadhyami. Mutavādha veramani sikkhapadam samadhyami. Suramere majjapamadatthana veramani sikkhapadam samadhyami. Saranena tasim panchasilam dhammam sadhukam surakshitam katva appamadena sampade tabbam. Samantha chakravalesu atra gachantu devata saddhammam munirājas sunantu saggamukkhadam. Dhammasavana-kālo ayam badhanta. Dhammasavana-kālo ayam badhanta. Dhammasavana-kālo ayam badhanta. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Yoimasmin dhamma vinaye appamatto vihissati pahaya jati samsaram dukkha santam harissati. Sattva කාමවර්ධන ප්‍රාර්ථනාවක් තිබෙනවා. මේතෝ ලැස්තිනවා. සමාගයේ ඥාති හිත මිත්‍ර කල්යාණ මිත්‍රයෝ සියලු දෙනාම එකතු කරගෙන මහා පින්කමක් ඉස්සෙල්ලා කරනවා. කලන පින්කමක්. ලෝතුරු තථාගතයන් වහන්සේ දේශනා කරන එක තැනක කතඤ්ඤු කතරේදි පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මි. ලෝකයේ අවබෝධ කරපු ලෝකයේ දැනගත්තු කෙනෙකුට පිළිගන මහා ගුණමහිමයක් තියෙනවා. ඒක තමයි කෘතගුණ සලකන බව. ඒ කෘතගුණ සලකන ලෝකයේ පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරන ප්‍රඥාවන්ත පුද්ගලයෝ දුර්ලභෝ ලෝකස්මින් ගොඩාක්
ලෝකේ දුර්ලභයි කියලා. ඒතර මේසු මේ ලැස්තිනේ මෙන්න මේ දුර්ලභ පිරිස අතරට එකතු වෙලා දුර්ලභ පින්කමක් කරනවා. පින්නතුනේ මේ පින්කම සිද්ධ කරන්න මෙන්න මේ ටික ගලපගන්න. මේ වැඩම කරපු හාමුදුරුවෝ කිලෝමීටර් 200ක් 300ක් එහා ඉඳලා ආවා කියලා ඒ ඇත්තන්ට ආමෙන් තියාගන්න කියලා දෙන්න පුළුවන් කමක් නැති. තේරුණාද? බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා ඉන්නවා කියලා ආමෙන් තියාගන්න කියලා දෙන්න පුළුවන් කමකුත් නැති. හරි? මෙන්න මේ ටික ගැලපෙන්න ඕන ඔය ඇත්තන්ගේ කිංකම සාක්ෂාත් වෙනවා. අපි ජීවත් වෙනවා කියලා තප්පරයක් ගානේ ඉන්ද්‍රිය ධර්මයෝ 6ක් ක්‍රියාත්මක කරනවා. ඇහැ, කන, නාසය, දිව, ශරීරය. මේ 6 තප්පරයක් ගානේ අතරක් නැතුව ආහාර කරනවා. නේද? ඇහැට වර්ණ රූප, කනට ශබ්ද රූප, නාසයට ගන්ධ රූප, ගන්ධ සුවඳ, දිවට රස, මාරුවට තප්පරයක් ගන්න මේවා තැනින් තැනට පැන ආහාර වෙනවා. මොනවද? ආස්වාද. තව චුට්ටක් බලන්න නැත්තම්, තව චුට්ටක් ගන්න නැත්තම්, තව චුට්ටක් මිනින්න නැත්තම් ඇතුලේ තියෙන්නේ එක පරමාර්ථය. මොකද? විඳීම. විඳින්නේ ආස්වාද. තේරුණාද? ඉතින් රූප මාත්‍රයක් ගන්න, ශබ්ද මාත්‍රයක් ගන්න ඔයයන්ගේ හිත මේ දොරවල් 6න් පැනලා දුවනවා. මොහොතක් ගන්න සත්‍යද්වේගී ගමන්මයි. නේද? අපේ භාෂාවෙන් කියනවනම් ඔය හිත දදාවතේ ගිය ගමන්මයි. තමන්ගාව එක තප්පරයක්වත් නැහැ. තමන්ට ඕන තරක එක තප්පරයක්වත් නැහැ. පින්නතුනි මේ මහ පොළොවට වැටෙන හිරු කිරණ කාච ටිකක් දාලා එක තැනකට එකතු කරුවොත් මොන වගේ දෙයක් වෙයිද? පොළොවට වැටෙන හිරු කිරණ උත්තර කාච ටිකක් දාලා එක තැනකට නාභිගත කරලා එක තැනකට එකතු කරනවා. මේ පරාසයකට වැටෙන හිරු කිරණ. හරියට නාභිගත වෙන තැන විනාශ කරනවා. නේද? දැන් එහෙනම් ඔයත් පින්කම ගලප ගන්න මේ ආකාරයෙන් ඔයත්න්ට යුතුයකමක් තියෙනවා අපේ ඥාතිය සුවපත් කරන්න. ඒක කරන්නේ කොහොමද? මොහොතක් ගානේ ඇහැ හරහා, කන හරහා, නාසය හරහා, දිව හරහා, ශරීරය හරහා ඔය එකකින්වත් නැති වෙනකොට මන හරහා. ප්‍රත්‍යාගයේ දුවන හිත එක චිත්ත ධාරාවක ගමන් කරන්න, සති නිමිත්තෙන් යුක්තව එක චිත්ත ධාරාවක ගමන් කරන්න සකස් කෙරුවොත් ඔන්න ඔයයන්ගේ අර බින්දන ස්වභාවය අන්ධභාවයට පත් වෙලා තියෙන ස්වභාවය ටික ටික අයින් වෙලා හිත ශක්තියක් බවට පත් වෙනවා. එතකොට ඒ පත් වෙන ශක්තිය තම තමන් සංයම ගොනු කරගත්තොත් අන්න ධර්ම ශ්‍රවණය අහවර වෙනකොට සියලු දෙනාගේම රාජ්‍ය අධිගාමී සියලු දෙනාම නතර කරා සත්‍යයි එකම චිත්ත ධාරාවක ගමන් කරන්න. මේ ලෝකේ ඇත්ත, මේ ලෝකේ ධර්ම විදිය, මේ ලෝකේ ධර්මතාවය කෙරෙහි අපි හිත පාදවලා ඇත්තත් එක්ක ජීවිතේ ඒකාග්‍ර කරලා සත්‍ය අධිගාමී හිත ඒකාග්‍ර කරලා අන්තිමේටම මේ පින්කම ආවරණකොට මෙතන ඉන්න සියලු දෙනාගේම මේ චිත්ත ශක්තිය එක මිටකට ගොනු වෙලා අනේ සුසුපත් වේවා කියන දායකට පස් වෙලා නිකුත්නවා. හරියට නිකුත් වුණොත් මතක තියාගන්න හිරු කිරණ එකතු වෙනකොට එකතු වෙන තැන ගින්නක් හට ගන්නවා වගේ ඔයතනමින් මේ පරිලෝකයේ ඥාතිය
යම් අභෞවිය තැනකින් ඉන්නවා නම් එතනින් වෙනස් වෙලා සුගතිගාමී වෙන භවගාමී යහපත් තැනකට යන පරිවර්තන වෙන තරම් ඔයත්ගේ හිතේ නම් ශක්තිය තියෙනවා. ඒ යහපත් තැනක ඉන්නවා නම් ඒනොත් ඉහළට එස වෙන්න ප්‍රඥාව කොටගෙන ශක්තිය තියෙනවා. එතනින් ඉහළට ඉන්නේ ඔය ඇත්තෝ මෙතන සාදුකාර දෙනකොට මේ ධර්මයේ ශ්‍රවණය කරලා මම ඕම් නිවුණා මම ඕම් විදුණා උඹලත් එහෙනම් වීර්ය ඇති කරගෙන මිදියලා කියලා ඉන්න තැනකින් මිදිලා යන්න හේතු කාරණා හැදෙන්න පුළුවන්. එහෙනම් පින්කමේ ප්‍රමාණය තීරණය කරන්නේ කවුද? කවුද? ඔයත්ගේ වගේ. තේරෙනවද? මට යුතුයකමක් තියෙනවා මොකන්ද? මේ ජීවරේ දරා ගන්න මට මගක් කියලා දුන්නාද තථාගතයන් වහන්සේ? ඒ තථාගතයන් වහන්සේ මට පෙන්වා වදාළේ උත්තම සත්‍යය කියන එක ඔයත්ගේ ජීවිතේට ගලපලා දෙන්න. ඔයත්ගේ රස්තිය විගාන එක ටිකක් නතර වෙලා පහන් වෙලා යනවා. පැහැදිලිද? හරි. එහෙනම් යුතුයකමක් තියෙන්නේ. වීර්යය තියෙන්න ඕන පින්කම. තථාගතයන් වහන්සේ බණ කියන්නේ ඉස්සෙල්ලා කියන කාරණයක් තියෙනවා. සංසුනාත හොඳින් අහන්න. ධාරයට දරා ගන්න. ඒ කියන්නේ නැවත මෙහෙය කරන්න පුළුවන් ආකාරයෙන්. චරාත කියන්නේ හැසිරෙන්න. ඒතර ඔය කියන ටික තමයි මම ඔය මගේ වචන. තේරුණාද? සුනාත හොඳින් අහන්න. කාය මෙතන තිබ්බට වැඩක් නැහැ. හිත තැන රාත්‍රියක් ගන්නවා. ධාරයට නැවත මෙනෙහි කරන්න පුළුවන් මට්ටමක් යෙදෙන්නේ හිත රාත්‍යාදුවේ නොදා මේ කියන්නේ මොකක්ද කියන එක අවධානයෙන් ගත්තොත්. මෙතන ඉජලා ඉන්නවද? ගුරුවරු නැද්ද? ඔයත් ඉස්කෝලේ ගිය කාලේ මතක් කරගන්න. අපි හැමෝටම ගුරුවරයා එකම විදිහට උගන්වනවා. එක්කෙනෙක් පන්ති පළවෙනියා එක්කෙනෙක් පන්ති අන්තිම. උනේ කොහොමද? ගුරුවරයා කරද්ද? අපි හිත හේතු කරපු මට්ටමට අපි වෙන්නේ නැහැ. නේද? හිත රත්යාද නොගහ පාඩමත් එක්ක සමගාමී වුණා නම් ඒ දරුවා ලෝකේ දිනලාදී ගුරුවරයා පාඩම කියලා දෙනකොට මනසෙන් රත්යාද ගහපු දරුවා තාමත් රත්යාද ගහන්නේ නැහැ. නේද? එහෙනම් මෙතනටත් ඒක කරා. හරිනේ? එහෙනම් ගලපන්න. පින්නතුනි මේ ලෝකයේ අපිට එක ආකාරයේ වාගීකරණ තියෙනවා. අපි ලෝකේ සත්‍යය බෙදනවා ජාතියන්. සිංහල දෙවන මුස්ලිම් කියන ආගමන බෞද්ධ ක්‍රිස්තියානි නේ ධනෙ ඇති නැති විදියට කුලය ඉහළ පහළ විදියට වෘත්ති අනුව බෙදනවා. මෙයා නීතිඥ, මෙයා ගුරු, මෙයා වෛද්‍ය නේද? নানা ප්‍රකාර බෙදීම් තියෙනවා. ඒ අතරේ තථාගතයන් වහන්සේ අපිට මේ ලෝකයේ සත්‍යය බෙදලා පෙන්නනවා කොටස් හතරකට. කොටස් කීයකද? හතරකට. බලන්න. පළවෙනි එක තමෝ පරායන. ඉන්නේ අඳුරේ යන්නේ අඳුරට. දෙවෙනි එක ජෝති තමෝ පරායන. ඉන්නේ ආලෝකයේ යන්නේ අඳුරට. තුන්වෙනි එක තමෝ ජෝති පරායන. ඉන්නේ අඳුරේ යන්නේ ආලෝකය. හතරවෙනි එක ජෝති පරායන. මම කිව්වා ඉන්නේ ආලෝකයේ යන්නේ ආලෝකය. පළවෙනි එක තමෝ පරායනෝ, දෙවෙනි එක තමෝ ජෝති පරායනෝ, තුන්වෙනි එක ජෝති තමෝ පරායනෝ, හතරවෙනි එක ජෝති පරායනෝ. හරිද? ඉන්නේ අඳුරේ යන්නේ ආලෝකයට,
ඉන්නේ ආලෝකයේ යන්නේ අඳුරට. ඉන්නේ ආලෝකයේ යන්නේ ආලෝකයට. ඉන්නේ අඳුරේ යන්නේ අඳුරට. මේ හතරෙන් ඔයත් අයිති කොයි කොටද? එන්නේ මට හයියෙන් උත්තර දෙන්න. ज्योति पारायण इन्हें आलोके यानी आलोके हरने वैसा भी उत्तर नहीं है ना मेरी के दाहिना भी होंडा तो चौड़ नहीं कर रहा ऊपर के देने को तो साड़ी का यार ना अम्मा की पुत्र देने को तो साड़ी का यार ना नहीं ऐसा पेन शक्ति अग्नि अम्मा की पुत्र डाले खादर रूप भी है एक में तरह लोगों हाथ सुने मनोगे मैं साड़ी का यार ये तो मेचर साड़ी में हाथ सुने अम्मा के पुत्र डाल को ऐसा पेन शक्ति अग्नि मेचर लोगों हाथ सुने मनोगे धातु आहार पानो वेनमनो तिब्बत नहीं धातु आहार पानो रिमाइंडर में के लोगों ने आहार पानी के मनो तो गत्ते के බලන්න වියට පොළොවට අතෑරියා පොළොවේ තිබුණු දේවල් ඒ ඇටේ හරහා ඇදලා අරගෙන කෑවා මඤ්ඤොක්ක දාන්න පොළොවට අතෑරියා පොළොවේ තියෙන ඒවා රසායනික වෙනස් කරලා ඇදලා අරගෙන කෑවා මුංගෙට ටිකක් කඩලා ටිකක් පොළොවට අතෑරියා පොළොවේ තියෙන ටික ඇදලා අරගෙන කෑවා නේද වෙන අමුතෙන් හදලා මොනවද ගත්තේ නෑනේ ගත්ත ඔක්කොම තිබ්බේ මේ මහ පොළොවේ දිය වෙලා ගිහිල්ලා නේද දැන් එහෙනම් මොකට සිහි නුවණින් මේ විශ්වයේ තියෙන මොනවලින් හරි නේද ඔයත් ඔය කෑව බිව්වා කියන ටික කරගෙන ඔච්චර ලොකු මහත්තුනේ එහෙනම් දැන් මේ මම කියලා හදාගත්තු මේ මට පේන කය කියන එකෙන් මම කියලා හදාගත්තු මේ ගොඩෙන් Taman කැමති තැනකින් කෑල්ලක් මනෝමයෙන් කඩලා අතට ගන්න හිතේ Tamanගේ ඇඟේ කැමති කෑල්ලක් කඩලා අතට ගන්න පුළුවන් වැඩේ කරන්න හිතේ බැරි වෙන්නේ නේද මම අතෙන් කරන්න කිව්වේ නෑ පියක් කරගෙන කපන්න කිව්වේ නෑ හිතෙන් කරලා ගන්න Taman කැමති කෑල්ලක් මනෝමය හරි නේද දැන් මේ ඇඟේ කොතනකින් හරි කෑල්ලක් කඩලා ගත්තොත් මස් වැදල්ලක් කඩලා ගත්තොත් මේ මස් වැදල්ල අතට අහු වෙන ඝන බවක් තියෙනවනේ ද්‍රව්‍ය ස්වභාවයක් තියෙනවා මෙන්න මේ ද්‍රව්‍ය ස්වභාවයට කියනවා පාළියේ පඨවි කියලා තේරුණාද මේ අතට අහු වෙන තද ගතිය ද්‍රව්‍ය ස්වභාවය පඨවි කියලා කියනවා හරියට මේ මහ පොළොව. ඉතින් මේ මහ පොළොව තද ගතියක් තියෙනවනේ. නේද? මේ විශ්වය තද ගතියක් තියෙනවනේ. හරි. ඕක ටිකක් ප්‍රශ්නයක් නේ. නේද? ඔන්න ඒ රශ්මිය ගතියට කියනවා තේජෝ. හරි පාළි වචන වලට බය වෙනවා. ඕක මතු පිටින් දියර ගලන ස්වභාවයක් තියෙනව නේද? මේ දියර ගලන ස්වභාවයට කියනවා මොකක්ද කියලා? ආපෝ කියන. හරි. ඕක ටික වෙලාවක් කියලා තිබ්බොත් ජල වාෂ්ප ගතිය අයින් වෙලා ගිහලා හංකඩලා ඇකිලිලා යනවා නේද? එහෙනම් මේකේ හමන ස්වභාවයකුත් වාෂ්ප වෙන ස්වභාවයකුත් තිබිලා තියෙනවා. ඕකට කියනවා වායෝ කියලා. හරිද? දැන් ඔය ඇත්ත මේ කැලේ කඩාගත්තේ කොහෙන්ද? කොහෙන්ද කරන්නේ? අම්මාගේ කුසට ඇහැට පේන්න තියෙන ශක්තියක් ආවා. මේ පරිසරයෙන් කැලේ කඩලා මම කඩලා. හරි? පරිසරයෙන් කඩලා ගත්තේ මොනවද? මේ ගොඩවල් හතරෙන් ටික ටික ඇදලා. එහෙනම් මේ පරිසරයේ තියෙන ඕනෙත් මොනවද? කොයි කැලේ කඩලා ගත්තත් මේ හතරමයි තියෙන්න ඕනේ. ඒත් මම කියලා හදාගත්ත එක ඇතුලේ තියෙනවා මේ තමයි. හොඳට සම්මර්ෂණය කරන්න, හොඳට ගලප ගන්න, නිදහස් මනසකින්
මට මේ මොකද වෙලා තියෙන්නේ කියන එක ඔයයන්ට මේ නැගිටිනකොට විග්‍රහ වෙලා තියෙනවා. පැහැදිලිද? අම්මගේ කුසට ඇහැටවත් පේන්නේ නැති මට්ටමක ශක්තියක් ආවා. මේ පරිසරයෙන් කෑල්ලක් කඩලා අරගෙන මම එක හදාගත්තා. පරිසරයෙන් කෑල්ලක් කඩලා ගත්තා කියලා කඩලා ගත්තේ මොනවද? මේ මුළු විශ්වයේම තියෙන මෙච්චරයි. ඔය හතරෙන් කෑල්ලක් කඩලා. එහෙනම් පින්නතුනි මේ මුළු විශ්වයේම තියෙන ඔය හතර නම් ඔය ඇත්තන්ගේ ඇහැට කනට නාසයට දිවට ශරීරයට හම් වෙන ඔක්කොම මොනව වෙන්න ඕනද? ඔය හතර වෙන්න ඕනේ ඈ මම මේ කතා කරන ඇහෙනවා. එහෙනම් මේ හඩේ පතරි ගතියක් තිබ්බේ නැත්නම් ඔය ඇත්තන්ගේ මේක ඇවිල්ලා හැප්පෙන්න ඇහෙයිද? එහෙනම් හඩේ තියෙන තද ගතිය නේද? ඒකට ප්‍රයෝගකාරීව එකතු වෙච්ච සංප්‍රයෝග වෙච්ච තේජෝ ධාතුව නැති වුණාම මේ කනට එන්නේ නෑ. හොඳට ගලප ගන්න මේ හතර දෙනා එක තමයි ඉන්නේ වෙන වෙන්නේ නැහැ. එහෙනම් කුලගේ පටවි තියෙනවා. අපේ ගහට ඇවිල්ලා කුලගේ හැප්පෙනකොට කොළවික හෙලවෙනවනේ. හෙලවෙන්නේ මොනවද? කුලගේ තියෙන වායෝ ධාතුව ඇතුළු කරන පටවි ධාතුව. නැත්නම් කොළ හෙලවෙන්නේ ජලයේ පටවි තියෙනවා. තියෙනවා. සුනාමි ආපු වෙලාවේ රේල් පිළිම අඹරලා දැන් ජලයේ තියෙන පටවි ධාතුව. මම මේ උදාහරණ දෙකක් දුන්නා විශ්වයේ සියල්ලක්ම ওই හතර ඉක්මවා ගිහිල්ලා නෑ කොතනකින් හරි අඩු වැඩි වෙවි තිබුණා නම් තිබුණා ඔය හතර. හරි? බලන්න අම්මගේ කුසල ශක්තියක් ආව විශ්වයෙන් කෑල්ලක් කඩලා අරගෙන මම එක් හදාගත්තා ඔය ඇත්ත. හරි? භාග්‍ය කොරු විදිහට රිංගලා ගියා. ඔයද දැක්කද? ඈ? දැනුණා? අවබෝධුණා? නෑ. පුංචි කාලේ ඉඳලා කන්න දුන්නේ ඒවා ඔක්කොම ඔයත් ගාව තිබ්බනම් අද එනකොට මේ වෙනකොට කොච්චර වගේ ලොකු වෙලා තියෙන්නේ. තුවන්වැලි මහසෑය තරන්නේ ඒ තරම් කියන්නේ කොහේ? භාගයක් කරු විදිහට රිංගලා ගියා අපිට පේන්නේ. සති නිමිත්ත තියෙනවනේ මේ ටික පේන්න බලන්න. වායෝ ධාතුව නායෙන් රිංගලා ගියා. තේජෝ ධාතුව රෝම කූප අතරින් එළියට දහඩිය බවට පත් වෙලා රිංගලා ගියා. ආපෝ ධාතුව මූත්‍ර බවට පත් වෙලා රිංගලා ගියා. පඨවි ධාතුව මල බවට පත් වෙලා රිංගලා ගියා. නැද්ද? ඉතුරු භාගය තමයි මේ මම. භාගයක් පොඩි විදිහට රිංගලා ගියා. සිංගලා ගියේ කොහෙද? මේක තමයි. හරි? ඒ ටික දිහා බලන්න හොයලා බලන්න ආපහු ගහක් කොලක් සතෙක් සිව්පාරේ කැදෙන්නේ ඒ ටික දායක වෙලා තිබුණා. හේව. හරි? ඉතුරු භාගය මම. නේද? අමතක කරන්න එපා එක කාරණයක් තියෙනවා. මේ හතර දෙනා එක තමයි ඉන්නේ එක තමයි හැදෙන්නේ. අඩු වැඩි වෙනවා. හැබැයි සංවිධානයෙන් ඉන්නේ පෙන්නන්නද? අත තියලා බලන්න හුස්ම පොදට චුට්ටක්. අතේ ඇවිල්ලා වායු ධාතුවේ හැප්පෙනව නේද? එහෙනම් වායු ධාතුවේ පටවි ගතිය, ඝන ගතිය, හද ගතිය නොතිබුණා නම් වායු ධාතුව අතේ හැප්පෙනව දැනෙනවද? නෑ නේද? එහෙනම් පටවි අර වායු ධාතුව ඇතුළු කරගෙන පටවි ධාතුව තිබිලානේ. ඕක ටිකක් ප්‍රශ්නයනේ. නේද? එහෙනම් තේජෝ ධාතුව තිබිලානේ. වීදුරු කැලලක් වගේ ලං කරලා ඉවරලා ටික වෙලාවක් හුස්ම ගත්තොත් ජල වාෂ්ප දැනෙන්නේ නැද්ද? එහෙනම් ආපෝ ධාතුව දැන් එකටම නේද හතර දෙනා රිංගලා තියෙන්නේ. ඕකට ප්‍රකාර දකින්න කොහෙන් ගියත් හතර දෙනා එකටම යනවා. පැහැදිලිද? හැබැයි අමතක කරන්න එපා මේ සතර මහා ධාතුව මේ කියන මට්ටමින් අපිට අවබෝධ වෙන එක නෙවෙයි. මේ හතර දෙනා මොහොතක් ගානේ ගොඩනගෙන විදෙන වේගයක් මත ක්‍රියාත්මක වෙන්නේ. තේරුණාද? ධාතුවක් කියන එකේ සිංහල අර්ථය මොකක්ද? දැන් පඨවි ධාතු, ආපෝ ධාතු,
ධාතු කියන්නේ ශක්තිය. ශක්තිය කැහැට වෙනවා. නෑ. අතින් අල්ලලා බලන්න පුළුවන්. එක විදිහකට තියෙනවා. නෑ මහා වේගයකින් වෙනස් වෙන චලනය වෙන රටාවක් මත පවතින එකක් ශක්තියක් කියලා කියන්නේ. දැන් ගන්න මේ විද්‍යුත් ශක්තිය ඇහැට පේනවද? නෑ නේද? අල්ලලා බලන්න පුළුවන්ද? ඇල්ලුවත් අන්තිමයි. නේ? ඇහැට පේන්නේ නැහැ. ඉන්න තමයි 33000 64 66000 කියලා ගහලා තියෙන්නේ. නේද? ශක්තිය ජනිත වෙන්නේ කොහොමද? පවතින්නේ කොහොමද? කොතරම්ක ශක්තිය කියලා එකක් මේ ලෝකෙ තිබ්බත් පවතින වේගයක් තුල. තේරුණාද? ජනිත වෙන්නේ වෙනස් වීම තුල. බලන්න. දැන් මේ විද්‍යුත් ශක්තිය තුනේ කොහොමද? ඉහළ කෙළවරක ඉඳන් පහළට ගලාගෙන යන ජල ධාරාවක් අතරමැදට රෝධයක් කරකවලා නේද අරගෙන තියෙන්නේ. ජලයේ තියෙන වේගය ඉලෙක්ට්‍රෝන බවට පත් කරලා මේ අරගෙන තියෙන්නේ. තේරුණාද? ජලයේ වේගය නැති වුණා නම් ශක්තිය ජනිත වෙනවද? නෑ. මේ ජල විදුලිය ගත්තා වගේම හුළඟේ වේගය අතරමැදට රෝධයක් කරකවලා ශක්තිය ගන්න. එහෙනම් ශක්තියක් කියන එක ඒකාන්ත කොට වේගයකින්මයි හටගන්නේ මහා වේගයකින් වෙනස් වෙනවා. හරි? මම පෙන්නනද ජීවිතය තුල දැක්කම. දැන් විනාඩි 5ක් ඉඳගෙන ඉන්නේ. ඉඳගෙන ඉන්න බෑනේ. නේද? අමාරුයි. ඉතින් අර ධාතුන් වෙනස් වෙන හින්දා ධාතුන්ගෙන් ඇතිච්ච ඕකට ඒක විදිහට තියාගන්න බෑ. ධාතුන් වෙනස් වෙන ප්‍රවේගයට ඔයත් වෙනස් වෙනවා. දැන් ඔය අතපය දිගෑර වකුත් කර කර එහෙ බල මෙහෙ බල කරන්නේ මොනවද? ධාතුන්ගේ සකස් වෙච්ච එක එකතැනක එක විදිහකට කියන්න බෑ. මොකද ධාතු මොහොතක් ගානේ වෙනස් වෙනකොට ඔයත් විදිය වෙනස් කරනවා. නේද? උදේ කන්න දුන්නා, දවල් කන්න දුන්නා දැන් ඉවරයි. ආයි කන්න දෙන්නේ නැහැ. නේද? වෙනස් වෙන වේගයක් නැති වුණා නම් බඩ පිරෙනවා කියනකොට දැන් මේක දැන් තියෙන්න පුළුවන්. බෑනේ. එහෙනම් ධාතුන්ගේ ස්වභාවයෙන් හටගත්තු ඔයත් මොම කියලා අල්ලගත්තු එක ඒකාන්ත කොට පවතින ධර්මතාවයක් තියෙනවා. හටගත්ත දැන ගොඩ නැගෙනවා බින්දනවා කියන ක්‍රියාකාරීත්වය වෙනස් වීමේ ප්‍රවේගයේ ක්‍රියාකාරීත්වය කොහොමද? හරිනේ. දැන් ඔන්න අම්මගේ කුසට ශක්තියක් ආවා. ඒක පැත්තකින් තියන්න තාම ඒක විග්‍රහ කරගත්තේ නෑ. පරිසරයෙන් ආහාර පාන කියලා කෑල්ලක් කඩලා අරගෙන මමෙක් හදාගත්තා. භාගයක් කොරු විදිහට රිංගලා ගියා. ඔයත් ඉතුරු භාගෙට මම කියනවා නේද? නේද? දැන් බලන්න මම කියන කෙනාට ඊළඟට මොකද වෙන්නේ කියලා. මේ ආන්දුව අපවත් වෙනවා. මොකද අපවත් වෙනවා කියන්නේ? අපවත් වෙනවා කියලා කියන්නේ පැවැත්ම නැති වෙනවා කියන්නේ. මොකද? පැවැත්ම නැති වෙනවා. තේරුණාද? මැරෙනවා කියන්නේ අපවත් වෙනවා කියන්නේ දෙකක්ද එකක්ද? දෙකක්. තේරුණාද? මැරෙනවා කියන කෙනා ඔය ඇත්තන්ට මැරුණාට එයාට මැරිලා නැහැ. එයා මෙතනින් අවසාන හුස්ම පොතේ ලියනකොට වෙන කොහේ හරි වැඩ කටයුතු ටික කරගෙන යන්න යන ගමන ගිහිල්ලා. ඔය ඇත්තන්ට එයා මැරුණා මිසක් එයාට එයා මැරිලා නැහැ. තේරුණාද? අපවත් වෙනවා කියන්නේ පැවැත්ම අනුසාර එහා පැත්තට ගිහිල්ලා හට ගන්නවා කියන එක නැති කරන වැඩ පිළිවෙලක් තියෙනවා. ඒකට අවතීර්ණ වෙච්ච කෙනා අපවත්. පැහැදිලිද කියන එක? එතකොට මෙතනින් මැරිලා යනකොට ඔය ඇත්තන්ට මරුණා කියලා උඩපයින්න දෙයක් ඉතුරු වෙනකොට එයා මැරිලා නැත්තම් එහා පැත්තේ ගිහිල්ලා ගනුදෙනු ටිකක් කරන්න නම් එයා අපවත්ද? නෑ. තේරුණාද? අපවත් කියලා කියන්නේ මෙතනින් මැරුණා එහා පැත්තේ ගිහිල්ලා ආයෙ පැවැත්ම කියන එක දිගට ආවයි යන්න පුළුවන් දුමුකුත් නැති මට්ටමකටපත් වෙලා එයා මෙතනින් මැරිලා. මෙයා අපවත්. පැහැදිලිද? පිළිතුරු මේ සම්බුද්ධ ශාසනයේ ස්වාමීන් වහන්සේලාට ගරු කරන්න ඕනේ හින්දා අපි කියනවා අපවත් කියලා. තේරුණාද? හැබැයි ජීවිතය දරාගෙන ඉන්න හැම ආමුදුර කෙනෙක්ම අපවත්ද? එහෙම එකක්.
මතක තියාගන්න. අපවත් දෙන්නන කළ යුතු වැඩ කොටසක් තියෙනවා. හරිනේ? ඉතින් දැන් හොයන්න යන්න එපා මේ හාමුදුරුවෝ අපවත් වෙනවද මැරෙනවද කියලා. ඒක කොහොම හොයන්න පුළුවන් එකක් නෙවෙයි. ඔය ඇත්තන්ට යන්න ගමනක් තියෙනවා එක්කෙනෙක් හරි යන්න පටන් ගන්න. එදාට ඔය ඇත්තන්ට බලන්න පුළුවන් වෙනවා මේ හාමුදුරුවෝ අපවත් වෙනවද මැරෙනවද පිරිණි වෙනවද මොකද වෙන්නේ. තේරුණාද? ඒක ඔය මායාවටයි මස්බෑට පේන එක නෙවෙයි. හරිනේ? හොඳයි. දැන් හිතන්න මේ හාමුදුරුවෝ අපවත් වෙනවා. ඔය ඇත්තෝ කවුරු හරි ඇවිල්ලා දර ටිකක් දාලා භූමිතේ පෙට්‍රල් ටිකක් දාලා ගිනි දිනවා. කාටද? හාමුදුරුවන්ට නෑ. හාමුදුරුවෝ අවසාන හුස්ම පොදත් එක්ක ඉවරයි. දැන් තියෙන්නේ මොකද්ද? පරිසරයෙන් අල්ලගත්තු විශ්වයෙන් අල්ලගත්තු කෑල්ලේ ඉතුරු ටික. භාගයක් පොඩි විදියට රිංගලා ගියා ඉතුරු භාගය. නේද? දැන් අර ජින්දරේ තියෙන රස්නිය ගතිය මේකට වදින්න මේකේ තියෙන ජල වාෂ්ප ගතිය අයින් වෙනවා. ඒ කියන්නේ වායු ධාතුව ඉවත් වෙනවා. ආපෝ ධාතුව තෙල් එකක් බවට පත් වෙනවා. ගිනි හට ගන්න පුළුවන් ස්වභාවයට සම්මුතිය සකස් වෙනවා. ජල වාෂ්ප අයින් වෙනවා. ඔන්න ආපෝ ධාතුව නේද? ඒකම ඇසුරු කරගෙන ටික වෙලාවකින් ගින්න හටගන්නවා. තේජෝ ධාතුව. හරිනේ? දැන් ඉතින් අඩි 10ක් 12ක් ගින්දර. මේකේ ඇතුලේ තව ඉතුරු වෙලා තිබෙන ජල වාෂ්ප කියලා යමක් කළු පාට දුමාරේ බවට පත් වෙලා අයින් වෙලා යනවා. නැද්ද? ඉතුරු වෙනවා පඨවි කියලා යමක් තිබ්බනම් අලු ටික විදිහට ඉතුරු වෙනවා. හරියද? තේරෙනවද කියන කාරණේ? යම් දවසක ඔයත් මම කියලා අල්ලගෙන ඉන්න ඔය කායක සිද්ධ වෙන්නේ ඔය ධර්මතාවයමයි ඒක ඉක්මවා ගිය කෙනෙක් නෑ යන්න කෙනෙකුත් නෑ. ඒ මොහොත එනකොට පඨවි ධාතුව නැවත වතාවක් මේ විශ්වයේ තියෙන පඨවි ධාතුවත් එක්ක හා වෙලා බද්ධ වෙලා අයින් වෙලා යනවා. තේජෝ ධාතුව මුහ වෙනවා. වායෝ ධාතුවට ආපෝ ධාතුවට සතර මහා ධාතුව නැවතත් විශ්වයේ පවතින සතර මහා ධාතුවට විසිරීලා ගිහිල්ලා අහෝසෙලා යනවා. ඒවම ටික නැවත කොතනක හරි එකතු වෙලා ගහ වැල සතෙක් සිව්පාවෙක් ගෙඩියක් කොලා හැදෙන්න ටික දායක වෙනවා. හැදෙන්නේ කියන කාරණේ ඈ විශ්වයෙන් කැලලක් කඩාගත්තා විශ්වයටම මුලා යනවා. හරිනේ? තේරෙනවද හැමෝටම? සරලයි නේද? හරි. එහෙනම් පින්නතුනි විශ්වයෙන් කඩාගත්තු කැලේ මම කියන එකක් ඔය නැත්තම් ඉතුරු වෙලා තියෙනවා. ඒක මට ඕන විදිහට පවතිනවා කියලා ධර්මතාවයක් තියෙනවා. මොකද වෙලාවට බලන්න මේක. අග්ගල හදලා තියෙනවා. අග්ගල කොහොමද අග්ගල හදන්නේ කියනකොට? හරි. හාල් බැදලා කොටලා පෙනහෙරෙන් හලලා ගන්නවා කියලා හිතන්න. හරි. පෙනහෙරෙන් හලලා ගත්තු පිටිගොඩේ එක කුඩු කෑල්ලක් ඇදලා එළියට ගත්තොත් ඇහැට පේනවා. නෑ නේද? මෙන්න මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරම ඔය ඇහැට පේන්නේ නැති පිටිගුළු ගොඩේ තියෙනවා. මේ ලෝකේ කැමති තරකින් කෑල්ලක් අරගෙන බෙදලා බලන්න ඒ අන්තිම අංශුවේ ඔය හතරම තියෙනවා. පැහැදිලිද? ඔය හතර තියෙනවා නම් තවත් හතරක් තියෙනවා. මොනවද? වර්ණ, ගන්ධ, රස, ඕජා කියන හතර මුතුයි. ඇහැට පේනවද? නෑ. අතකට ගෑවට හම් වෙනවද? නෑ. දැන් එහෙනම් අංගල හදන්නකෝ බලන්න. අර ඇහැට පේන්නේ නැති පිටිකුඩු ගොඩේ එක පිටිකුඩු කෑල්ලක් ගත්තාම ඔය අතම තියෙනවා. තේරුණාද? ඔය අතට මේ බුද්ධ ශාසනයේ අභිධර්මයේ නම් උගන්වනවා සුද්ධාස්තකය කියලා. මොකද්ද? සුද්ධාස්තකය. රූප කලාප කියලා උගන්වනවා. ආවිනිර්භෝග රූප කලාප. ඒක බෙදන්න බෑ. බෙදලා අන්තිම එකෙත් ඔයාට තියෙනවා. පැහැදිලි? ඈ
අවිනිර්භෝග ආය බෙදන්න බෑ. ආය වෙන් කරන්න බෑ. ආය වර්ගීකරණය කරන්න බෑ ඒක. ඒක ඇතුලේ තියෙනවා ඔය තරණාටම. මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජ. හරි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන හතරයි අවිද්‍යාව. වර්ණ, ගන්ධ, රස, ඕජා කියන හතරයි සංනාව. ඔය දෙක තමයි එකතු වෙලා අත්යල් බැඳගෙන මම බවට පත් වෙලා තියෙන්නේ හැමදාම. ඒක ගැඹුරු කාරණයක්. කියන්න ගත්තකින් දැන් අත්දලා හදමු අපි. කොහොමද අත්දලා හදන්නේ? අර පෙනහෙරෙන් හලලා ගත්තු පිටිකුඩු ගොඩ සීනි හරි පැණි හරි උණු කරලා ඕන ගානකට නිවෙන්න තියෙනවා. නේද? පැණි ඕන ගානකට නිවුනේ නැත්නම් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? අගලා හරිය. පැණි වැඩි වුණොත් මොකද වෙන්නේ? අගලා වෙනව නේද? එහෙනම් නියම පදනමට තියෙන්න ඕන අගලා හරියට හැදෙනවා. දැන් අර ඕන ගානට උණු කරලා ඕන ගානට නිවාගත්තු පැණි ටික අර පිටිකොටු කොටට දාලා එකකට එකක් වාස්තු වෙනකම් අනලා හැඩතලය එනකම් මොකද කරන්නේ? ගුලි කර කර හදලා ඕන පදනම ගන්න. හැම පිටිකුඩු කෑල්ලක්ම පැණි වලින් සෙට් වුණාම එකකට එකක් ඇලිලා පිටිකුඩු බව අතහැරිලා ගිහිල්ලා වෙනම ආකාරයක් හදනවා. නේද? එහෙනම් පින්නතුනි ඔය ඇත්තෝ අම්මගේ කුසයේ ඉඳලා ආහාර කියලා ගත්තා කොට එළියට ආපු දවසේ ඉඳලා ආහාර කියලා ගත්තා කොට ඒ අරගෙන ඔය ඇත්තෝ මම හදාගත්තු විදිහ හොඳට ගලපලා ගන්න මෙන්න මේ අන්තලාව වගේ. පඨවි කියන පිටි කුඩු වල ආපෝ කියන පැණියත් එක්ක කවලම් කරලා තේජෝ කියන ගින්දරෙන් කුණු කරලා පාස්තර වායෝ කියන එකෙන් ඕන ගානට නිවලා මමෙක් හදාගත්තා ස්වභාව ධර්මයෙන් අද්දලයක් වගේ. දැන් මේක ඕන ගානට එදෙන හින්දා ඔය ඇත්තන්ට සතර මහා ධාතු බව පේන්නේ නෑ. ඕන ගානට රත්නිය වායෝ ධාතුවේ ඕන ගානට නිවලා. ඒ හින්දා මේක මාස්ටර්දල්ලක් බව මේ සතර මහා ධාතුවෙන් හටගත්තු රූපයක් බව අමතක වෙලා ගියා. ඕන සම්මුතිය නියම ගානට ආස්වාද මුක්තියට සකස් වෙලා හින්දා අර දිව පිනවන්න අද්දලේ හම් වෙනවා වගේ ඔය ඇත්තන්ට ඇහැ කන කියන ආස්වාද මුක්තිය ගොඩනගන්න පුළුවන් විදිහට මම සකස් වෙලා. පැහැදිලිද? දැන් ඕක ඇතුලේ බුදුහාමුදුරුවෝ කියලා දෙනවා. පෙනපින්දු උපමන් රූපම්. පෙනපිඩුවක් වගේ රූපේ. මොකක්ද පෙනපිඩුවක් කියන්නේ? හොඳට මෙහෙය කරලා බලන්න වතුර නිරන්තරයෙන් ගලාගෙන යන තැන්වල ගොඩාක් පෙනපිඩු එකතු වෙලා මතු පිටින් හැදිච්ච ලොකු පෙන ගොටයක් තියෙනවා. ඒක ඇතුලේ විනිවිද හොඳට බැලුවොත් ඒක ඇතුලේ මතු වෙනවා කැඩිලා යනවා අර කැඩෙනකොට තව ගොඩක් මතු වෙන හින්දා උඩ ඉස්තරේ එහෙමම ටික වෙලා තියෙනවා. ලොකු රාක් ආව විතරයි අර පොඩි වෙලා ගිහලා ආයෙ කොතන කම්මේ. පැහැදිලි? මේ සමූහ රූපය ඇතුලේ ඔයත් මේ මගේ ඇහැ කියලා ගත්තු එක රූප කලාප පොදියක්. මොහොතක් ගානේ අර පෙන පිළුව ගොඩනගෙන බිඳෙන වගේ ධාතුන්ගේ ස්වභාවය ඇති වෙන නැති වෙන මහා වේගින් අනිශ්චිතතාවයට යන මස් ඇහැ, මස් කන, මස් දිව, මේ ශරීර කුඩුවේ මස් දැල්ලා මම කියලා එකක් අල්ලගෙන ඉන්නවා. උප්පත්තියට ආපු වෙලාවේ ඉඳලා ආහාර පම්ප කරනවා. ඇයි පම්ප කරන්නේ? හට ගන්න රූප කලාප ගොඩනගෙනවා බිඳිනවා ටික වෙලාවකින් නැතිලා යනවා. තියෙන්නේ මේක ධර්මතා තුනක්ම. මොනවාද ධර්මතා තුන?
එක ජරාවයි. දෙක ව්‍යාධිය. තුන මරණය. තේරුණාද? ජරාව. ඔයයන්ට හම්බෙලා තියෙනවද? මම හැදුනේ කාපු බීපු ටිකෙන් නේද? නෙමෙයිද? කාපු බීපු ටික පිඟානේ තියෙන මස් කෑල්ල ඒ ආකාරයෙන්ම මාළු කෑල්ල ඒ ආකාරයෙන්ම බඩට යයිද? මම හැදෙන්නේ පොඩි වෙන්න ඒ ටික පොඩි වෙන්න ඕන කෙලත් එක්ක මිශ්‍ර වෙන්න ඕන වමනේ හැදෙන්න ඕන. නෙමෙයිද? ඒ වමනය ආපහු අතට අරගෙන හපන්න ඕන. දැන් එහෙනම් ගිලින්නේ මොනවද? ජරාව නෙමෙයි. එහෙනම් මම කිව්වේ ජරා දහම කර නෙමෙයි. වෙන මොනවත් වෙලා නැහැ. ලෝකෙ වැඩිම ඇත්ත ආදරය කරන්නේ කාටද? සමන්. ඔය ඇඳුම ඇත්ත සල්ලි දීලා ගත්තා මේක හරි ලස්සනයි. අරක වලට මේක හොඳයි කියලා. නේද? තෝරලා බේරලා නේද ගත්තේ? කවුරුත් ඔය ඇඳුමේ කන පිටට සල්ලි කිව්වද? නෑනේ. සල්ලි කිව්වේ කොහෙද? හොඳ පිටට. කන පිට නම් ඉන්නේ හම්බුණා. තේරෙනවද? බලන්න කැදරකමේ ප්‍රතිඵල නේ. මට වෙලා තියෙන අකරතැබ්බ හොඳට ගලප ගන්න. මේ සංසාරේ අපි කොහෙද ඉන්නේ කියන කාරණේ. හරි? පින්නතුනි අපිට පුළුවන්ද මට මේ හොඳ පිට විතරක් දෙන්න කන පිට එපා කියලා සල්ලි ගෙවන හොඳ පිට විතරක් ගන්න පුළුවන්කමක් තියෙනවා. තියෙනවද? නෑනේ. ලෝකෙ වැඩිම අය ආදරය කරන්නේ කාටද? කාටද? දාන්න බලන්න ගෙල ටිකක් අතට. චුට්ටක් ලෙව ගන්න මේ ටික නම් මෙච්චරක් ඉගෙන ගත්තා. අහවලුත් කියන්නේ. ආවල් පරම්පරාවෙන් එන්නේ. මෙච්චරක් ධන සම්පත්. ආරාර වාහන ආවල් කම්පැනි කරගෙන. ගොඩ ගහලා ටික මෙච්චරයි. උඹලා කොහෙද පිට එක්ක? ගොඩ ගහගත්තා නේද ගොඩ? ඔක්කොටම කියනවා නේද? නේද? දාගන්න බලන්න කෙල ටිකක් අතට සීනි දිව ගන්නවා වගේ පැණි ලේව කනවා වගේ චුට්ටක් ලේවට කයින්න. පුළුවන්ද? දැන් හොඳ කෙල ටික චුට්ටක් අයින් වුණොත් අපේ මට මොනවා වෙයිද? මම නෑ නේද? බලන්න ඒ කෙල ටික තමයි අර ආහාර රූපය ජරාවට පත් කරලා මමයනේ ගොඩ නැගුවේ නේද? එතකොට ඒ ආහාරයේ තියෙන්නෙම මෙතනින් පාතට ඇතුළට ගියා නම් ජරාවටම නේද? එතකොට නැත්නම් මම කිව්වේ කාටද? ජරාවට නෙමෙයි. දැන් උදේ කෑවා. හොඳට ගලප ගන්න මේ කාරණය. දැන් ආහාර ටික හොඳට පොඩි වෙලා ඕජාවක් වෙලා වමනයක් වෙලා දිවත් එක්ක ස්පර්ශ වෙනකොට ස්පර්ශය නිසාම ඇතුලෙන් හටගත්ත තව ධර්මතාවයක්. මොකද්ද? ස්පර්ශ වෙන මාත්‍රයට විදීම් මාත්‍රය. නේද? සැපයි. හරි ගහයි. ස්පර්ශ ඉවරනකොට මොකද වෙන්නේ? රහයි ගලයි. නේද? අපි දන්නේ නැහැ ස්පර්ශයෙන් නිසා ස්පර්ශපත්යේ වේදනාව හටගත්තු බව. එතකොට අපි මොකද කරන්නේ අපහු? බස් එකේ තියෙන මස් කෑල්ලටයි මාළු කෑල්ලටයි ආයි අත දැම්ම කෑල්ලට. නෙවෙයි. ඕකට ප්‍රකාරව හොඳට දකින්න නැහැ. රූපය හම් වෙනකොට කනට ශබ්දය හම් වෙනකොට ස්පර්ශය දැක්කේ නැති හින්දා අපි වේදනාවට වහන්නේ. පැහැදිලි? ගැඹුරු පාඩම. මම මේ මතු පිට ටිකක් විතරක් දෙනවා. අනේ හොයාගෙන යන එකෙක් හරි ඉන්නවනම් හොයාගෙන යන්න. හරි? මට කරන්න පුළුවන් හරි. පින්නතුනේ දැන් එහෙනම් ආහාරයේ ජරාව මත නේද පවතින්නේ? එහෙනම් පෝෂණය වුණේ මම ජරාවෙම නෙමෙයි. එහෙනම් ඔයත් මම කියලා කිව්වනම් කාට හරි ජරා ධර්මයට නෙවෙයිද? මගෙන් අන්‍ය වූද ජරා ධර්මය? නෑ නේද? ඊළඟ එක ව්‍යාධි ධර්මය. දවස් යාවා. දැන් ආයි මොකද වෙලා තියෙන්නේ? කන්න දෙන්න වෙලා නේ? පිපාසයි කියලා වතුර බිව්වා. දැන් ආයි මොකද වෙලා තියෙන්නේ?
අර කන්න දුන්නු ටික ව්‍යාධියට නොගිය නම් අන්තර්දානයට නොගිය නම් විනාශයට නොගිය නම් දැන් ආයි කන්න දෙන්න වෙයිද? නෑ නේද? එහෙනම් ඔයත් මේ උදේ ආවොත් කන්න දෙන්නේ මොනවද? අර රූප කලාප ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කියන ක්‍රියාවලියක තිබිලා ටික වැහැරිලා මැරිලා යනවා. ඒ මැරිලා යන දෙපැත්තෙන් ආහාර පාන කියලා ආයෙත් මොකද කරන්න ඕනේ? සපයන්න ඕන නැත්නම් රූපය ගන්න පවතින්නේ නැහැ. ඒක අයිති ව්‍යාධි ධර්ම තුලම ක්‍රියාත්මක වෙනවා මනම ධර්ම. උදේ නැගිටලා කබ කඳුළු කියලා හොදලා ඉන්න කරනෝනේ. හොටුතර සේම මල මුද්‍ර කියලා අයින් කරනෝනේ. නේ? නානකොට දුරු කියලා අයින් කරනෝනේ. දැන් මේ මොනවද? මරණ ධර්ම නෙමෙයි. ආහාරයේ ජරා ධර්මයේ මම කිව්වා. ව්‍යාධි ධර්මයේ මම මතක පැතුණා. මරණ ධර්මයේ වෙනකොට ඔයාට හොදලා සුදු පරිසර කරලා ඉන්නේ. හරිනේ? විරෝධ වෙන්න පුළුවන් ද කාටවත් නැහැ. එහෙම නෙවෙයි සම්මුතියනේ. ඉන්නවද? ඒක එහෙම කොහොමද කියලා අහන්න පුළුවන් කවුරු? නිදා. අහන්න පුළුවන් මොන කෙනෙක්ද? කිසි ප්‍රශ්නයක් නැහැ. තේරෙනවද? මේ සාසනයේ තර්ක වාද විවාද අතක්කාවචරයි. ඒ මොකුත් නැහැ. මේ පරමුණු ඇත්ත. මේක සිංහල දෙමළ මුස්ලිම් කියලා කාටවත් එකක් ඔක්කොටම. පැහැදිලිද? හරි. එහෙනම් පින්නතුනි තථාගතයන් වහන්සේ දේශනා කරන එක කාරණයක්. අපිට මහා අනුකම්පාවයි. ජරා ධර්ම, ව්‍යාධි ධර්ම, මරණ ධර්මම මගේ කරගෙන මම කරගෙන ජරා ධර්මම, ව්‍යාධි ධර්මම, මරණ ධර්මම කොය හොයා යන අවාසනාවන්ත සත්‍යය. කවුද කියන්නේ? තථාගතයන් වහන්සේ. වෙන කවුරුත් දෙන්නේ නැහැ කියන්නේ. කවුද වෙන්නේ? අතුලේ. දැන් හරිනේ. පැහැදිලිද කියන කාරණේ. දැන් එහෙනම් මම යන ඉතුරු භාගය. ධර්ම සාකච්ඡාවේ භාගයක් අහන්න. ඉතුරු භාගය මම විනාඩි 20ක් ගන්නවා. හරියට ගන්නවා නේ. අම්මගේ කුසට ආවේ මොකද්ද? දැන් අම්මගේ කුසේ ඉඳලා ආපු දවසේ ඉඳලා කරගත්ත හැටි නේද ඔය විග්‍රහ කරේ? අම්මගේ කුසට ආවේ මොකද්ද? ඔන්න ගල්පගන්න ඉතුරුයි. හරි නේද? අපි ජීවත් වෙනවා කියන්නේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මන. ගාරහයක් නිරන්තරයෙන්ම ක්‍රියාත්මක කරනවා. ඇහැ රූප බල. කන ශබ්ද. නාසය දිව, කය සීත උෂ්ණ. මන මෙහෙය. නේද? හරි නේද? ඔය හයට ආහාර නොදෙන එක තප්පරයක් තියෙනවා. ඔය හයම වහලා දාපු තප්පරයක් තියෙනවා යටදී ජීවි. නෑනේ? එහෙනම් මේ ටික ගල්ප ගන්න. ඇහැට රූපයක් හම්බෙන හැම මොහොතකම ඔය අතට ගොඩවල් දෙකක් හම්බෙනවා. ඇහැට රූපයක් ස්පර්ශ වෙන හැම තප්පරයකම ඇත්තගේ ඇතුලේ හැදෙනවා. ලස්සනයි, කැතයි, කළුයි, සුදුයි. නැද්ද? කනට ශබ්දයක් හම්බෙන හැම මොහොතකම දිවට රසයක් හම්බෙන හැම මොහොතකම නාසයට ගඳ සුවඳ හම්බෙන හැම මොහොතකම කයට සීත උෂ්ණ හම්බෙන හැම මොහොතකම මනට සිතිවිලි හම්බෙන හැම මොහොතකම දැන් ගොඩවල් දෙකක් අහගෙන නැද්ද? මිහිරි, අමිහිරි, සැපයි, දුකයි, කළුයි, සුදුයි. නැද්ද? හම්බෙලා නේද? ඒත් එක්කම තව කාරණයක් තියෙනවා. ඔයාට මේ හොඳයි, ප්‍රියයි, මధుරයි, යහපතයි කියන ගොඩ තවත් කාටවත් අයිතියට දෙනවා. ඒ ටික මට ඕන. තව ටිකක් භුක්ති විඳින්න තියෙනවා. අල්ලගන්න. නැද්ද? අප්‍රියයි, අමధుරයි, කැතයි කියන ගොඩ ඈඩ් කරනවා. නැත්නම් ඒකත් එක්ක ගැටෙනවා. නැද්ද? අරමුණ ප්‍රියමනාප වෙනකොට ඔය ඇත්ත ඇලෙනවා, අප්‍රිය අමනාප වෙනකොට ඔය ඇත්ත ගැටෙනවා. ඇලීම කුසලයක්ද අකුසලයක්ද? ඇලෙනකොට මේ ප්‍රියයි, මధుරයි, යහපතයි කියලා ඇහැ කන හරහා එන ඔක්කොගේමත් එක්ක ඇලෙනකොට එල්බ ගන්නකොට ඔන්න ලෝකයේත් එක්ක එල්බ ගන්න. ලෝ අබ්බ ලෝභ.
තේරෙනවද? ලෝකයේත් එක්ක එල්බ ගන්නවා. ඇහැට රූපයක් හම් වෙනකොට කොටවල් දෙකක් ගා ගන්නවා. හොඳයි නම් රාගයෙන් බැඳෙනවා, නරකයි නම් ද්වේෂයෙන් බැඳෙනවා. හරි නේද? යහපතයි කියයි කියලා ඇලෙනකොට ඔයත්තන්ගේ ලේ ධාතුව පිරිසිදු වෙනවද අපිරිසිදු වෙනවද? ඇහෙන්නේ නැහැ. ඇහැට හම් වෙන රූපයේ ක්‍රියයි මధుරයි යහපතයි කියලා අය කාටවත් නොදෙන ආකාරයෙන් උපාදාන කරගෙන භුක්ති විඳින්න ලෑස්ති වෙනකොට ලේ ධාතුව පිරිසිදු වෙනවද අපිරිසිදු වෙනවද? අපිරිසිදුයි නේද? අපිරිසිදු වෙන ලේ ධාතුව ශරීරයකට වෙන ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන පහ පිරිනවද දිනු වෙනවද? පිරිනවද? ගැටෙන හැම මොහොතකම ලේ ධාතුව පිරිසිදු වෙනවද අපිරිසිදු වෙනවද? අපිරිසිදු වෙන ලේ ධාතුව ශරීරයකට වෙන හැම මොහොතකම ආයතෙන් පිරිනව වර්ණයෙන් පිරිනව සැපයෙන් බලයෙන් පිරිනව. දැන් එහෙනම් මෙහෙය කරගන්නකො අපේ ආච්චිලා කියලා තිබ්බා ආයුෂ අවුරුදු 230ක් විතර තිබ්බනේ. දැන් අපේ ආයුෂ මොකද වෙලා තියෙන්නේ? දැන් 60 70 වෙන්නේ. හේතුව මොකක්ද? ඇලීම වැඩි, ගැටීම වැඩි. දැන් ඒක වෙන්න ආයුෂයේ වර්ණයේ සැපේ බලය මොකද වෙන්නේ? එන්නේ නේද? හරි නේද? වැඩේ වෙලා නේද? තේරෙනවද කියන කාරණේ? පිටතොලින් උදේ තාපු ටික මතකයිද? මතකයි. ඊයේ කරපු කියපු දේවල් මතකයි. හොඳයි මේක අවුරුදු 10කට 20කට එහාට තරහකාරයක් ඇති වුණා කියලා හිතන්නකෝ. වැටෙන්නද? පොඩි දේවල් වලට මේ බණහල එළියට යනකොට ඒ තරහකාරයව දැක්කම ලේ රත් වෙන්නේ නැද්ද? රත් වෙනව නේද? එහෙනම් ඒක ඇතුලේ තියෙන ඇත්ත ගලප ගන්න. මොකද්ද? ඇහැ කන ඇසුරු කරනකොට ඔයත් ඇලුනා නම් ගැටුණා නම් එතන පිරිහුණා වගේම ඒත් එක්ක ගොඩ නැගිච්ච සිතුවිලි ගොඩක් මනසේ ගිහිල්ලා තැම්පත් වුණා. ලිඳක මඩ ගොරුදුව තැම්පත් වෙනවා වගේ. මතකයේ කියලා කියන්නේ නේද? එහෙනම් මේ මතකයෙන් කියලා සිතුවිලි තැම්පත් වුණේ මොන හින්දාද? ඇලුණු හින්දාමයි ගැටුණු හින්දා. නැද්ද? මෙතන ඉන්නේ වැඩි එකක් අපේ අම්මලා. ව්‍යංජන හදනවනේ. බත් වෙනවනේ. ව්‍යංජන මොන හරි හදනවනේ. හදනකොට ඔයත් ලුණු එකතු කරනවනේ. ලුණු වදිනා තව චුට්ටක් කියලා එකතු කරනවනේ. එකතු කරලා මොනවද කරන්නේ? ඔකේ ඇතුලේ තියෙනවා. ඔයන්ටගේ ජීවිතය ඇත්ත. මේක කලින් ව්‍යංජනයේ පිළිබඳව වේදනා ගොඩක් සංඥා ගොඩක් ඔයත් පුරවගෙන ඉන්නවා මනසේ. නේද? මේ ව්‍යංජනේ රහ වෙන්නේ මෙපමණක ලුණු දැම්මා. දැන් ඔයත් පරණ චිත්‍ර රූපේ නෙවෙයිද පාට කරන්නේ මනස අවුස්සවුස්සා. නේද? ඕකට ප්‍රකාරව දකින්න. ඇහැට හම් වෙන රූපේ ලස්සනක් නැහැ, කැතක් නැහැ. කනට හම් වෙන ශබ්දය ලස්සනක් නැහැ, කැතක් නැහැ. ඒවා ලස්සන කැත වෙන්නේ කොහොමද? මොනවද? එන ඒ ඇසුරු කරලා ඔයත් එකතු කරගත්තු ගොඩ අන්න. පැහැදිලිද? තේරෙනවද කියන කාරණේ? ලිඩක් ඇතුලේ තියෙනවා මඩ ගොරුව. බාල්දියක් දානකොට කැළපෙනවා. සතෙක් පිනනකොට කැළපෙනවා. ගලක් කතා කරනකොට ඇයි කැළපෙන්නේ? මඩ ගොරුව තියෙන හින්දා නේද? එහෙනම් ඇහැට රූපයක් හම් වෙනකොට ඔයත් ඇලීමටයි ගැටීමටයි තත් වෙන්නේ මොනවද හින්දාද? පරණ ගත්තු ගොඩ ඇතුලේ තියෙන නේද? සේරිවාණිජ ජාතකය අහලා තියෙනවද? සේරිවාණිජ ජාතකයේ කච්චපුට වෙලෙන්න කවුද කච්චපුට වෙලෙන්න කියන්නේ? ඔන්න අපේ බෝධිසත්වයෝයි දේවදත්තයි ඉස්සරම හම්බෙච්ච දැන්. තේරෙනවද? දැන් මේ කච්චපුට සේරිවාණිජ වෙලෙන්නට වැඩගන්නේ මොකක් හින්දාද? අර අනුංගාව තිබුණු රන්දලියක් හින්දා. නේද? ඔන්න ඇලුනා ගැටුණා ඇහැ කන ක්‍රියාත්මක වුණා. තේරුණාද? එතනින් ඉවරද? කොච්චර කාලයක් සංසාරේ ආවද?
අර ඇලි ගැටි මනසට එකතු කරගත්තු හරිය මනසේ තැම්පත් වුණා භවයෙන් භවයට වෛර කර උප්පත්ති මරණයට උප්පත්තියට ආපු ගමනේ කාමත් දේවදත්ත කොහෙද? එහෙනම් එදා හම්බුනේ තහඩු කැලක් විතර. එදා හම්බෙලා තියෙන්නේ තහඩු කැලක් විතර නෑ නේද? එහෙනම් ඒකට ප්‍රකාරව යැත්තු දකින්න ඕන කාරණයක් තියෙනවා. ඉඩකඩම් යාන වාහන, ගෙවල් දොරවල්, දුව දරුවෝ මේවා කියලා නැත්තන්ගේ ඇහැ ඉස්සරහට කන ඉස්සරහට හම්බෙනව නේද? ඒ හම්බෙන මොහොතක් ගන්න ඇත්ත තල්ලු වෙනව නේද? ඇලෙන්නයි ගැටෙන්නයි. එතන ඉවර වෙයිද? මේ මනසේ තැන්පත් වෙන සිතුවිලි ගොඩ හරියට කඩේ බක්කියේ තියෙන කඩලයට මුන්නට වගේ. අවුරුදු ගණන් තියෙන්න පුළුවන්. බැරි වෙලා හරි ගෙදර ගෙනල්ලා සම්බන්ධ කියලා අර ටික හොදනකොට වැටුනොත් මඩට වතුරට පැලවෙන්නේ නැද්ද? පැලවෙනව නේද? ඒ වගේ අපිට පේනවද මේ කඩලටේ මුංගටේ ගියට කොච්චර ආරවරව බැලුවත් මේක ඇතුලේ තියෙන පැලේක ආකාරය කියලා පේනවද? නෑ නේද? හරියට සීඩියක තැම්පත් වෙන සින්දුව වගේ. මතු පිටින් බැලුවට පේන්නේ නෑ. හැබැයි ඔය ඇත්තෝ ඇහැ කන ඇසුරු කරගෙන ඇලුනද ගැටුනද යමක් කෙරෙහි මනසේ තැම්පත් කරගත්තු සිතුවිලි කන්දරාව මතක තියාගන්න එකක්වත් නැති වෙලා නැහැ. තේරුණාද? අර කඩලැටේ මුංගටේ ඒ හොදනකොට මනසේම පැලවෙනවා වගේ අවස්ථාව වෙනකොට මේ ලෝකේ න්‍යාය ධර්ම පහක් තියෙනවා. කම්ම න්‍යාමය, ධම්ම න්‍යාමය, බීජ න්‍යාමය, විදු න්‍යාමය, න්‍යාම ධර්ම පහට අහු වෙලා අරක බලවත් වෙනකොට ආයෙ මොකද වෙන්නේ? ඉස්මතු වෙලා. හරිද? පැහැදිලිද? දැන් එහෙනම් යන්න. ඔයත් උත්තර කාලයක් ඇලි ගැටි එකතු කරගත්තු ගොඩක් තියෙනවනේ. ඇලීම කුසල්ද අකුසල්ද? ඇන්නේ මට. අකුසල. ගැටීම කුසල්ද අකුසල්ද? ඇලීම ගැටීම වල තරහදී මේ පැත්තට දාගන්න. දෝම් කරගෙන වදිනායට පොළවේ ඒ තරම් බරයි. එයි. උප්පත්තියේ ඉඳලා මේ වෙනකම් නිින්දෙන් නැගිටපු වෙලාවේ ඉඳලා ආපහු නිින්දට යනකම් කෙරුණා. ඇලීමයි ගැටීමයි අපුරු එක නේද? දාගන්න මේ පැත්තට. ඒ අතරේ ඔය ඇත්තන්ට තියෙනවද මෙන්න මේ වගේ පින්කම්? ඇලීමත් අත්හැරලා ගිහිල්ලා ගැටීමත් අත්හැරලා ගිහිල්ලා මේ ලෝකේ අනිත්‍යතාවය, දුක්ඛතාවය, අනාත්මතාවය කියලා පිටපොත්තට බුදපොත්ත ඇලෙනනම් අමුදරෝ දන් දීලා, දුවදරෝ දන් දීලා, ඇස් කිස් මස්ලේ වියලිලා යනකම් දුක් විඳලා අපි වෙනින් හොයලා දුන්න ඇත්තක් අනේ තථාගතයන් වහන්සේ කියලා දුන්නා නේද? මේ ලෝකේ අනිත්‍යතාවය කියලා, දුක්ඛතාවය කියලා, අනාත්මතාවය කියලා. ඒ උත්තරම ඒ තරම් පාරමී දහම් පිළිවේ උපෙන්නේ ලේබල් එක බෞද්ධයි කියන එක දාගෙන ජරාවයි ව්‍යාධියයි මරණයයි වතුර මරණය උප්පත්ති මරණයට යන නෙවෙයි නේද අපිට? ටිකක් කලම්බාගයක් ගලපගෙන අතහැරුණු මනසෙන් මිදුණු මනසෙන් විරාගී හිත වඩාගෙන කරගත්තු පින්කම් ටිකක් තියෙනවා නම් ජීවිතේ දාගන්න මේ තරහදී මේකට කොයි පැත්තද බලන්න? එහෙනම් හීන දැකලා තියෙනවද? ඒ අතරේ දැකලා තියෙනවද මෙහෙම හීන? කෑ ගහන්න හදනවා, කෑ ගහන්න බෑ. දුවන්න හදනවා, දුවන්න බෑ. එහෙම හීන දැකලා තියෙනවද? දැකලා තියෙනවා. එහෙනම් මට මේ ඉතුරු විනාඩි 15 ගලපලා දෙන්න ලේසි. ආය අමතක කරන්න නෑ. මේ මොහොතේ මැරෙනවා කියන හිතන්න වෙන බැයිද? ඊළඟ මොහොතේ මේ අවුරුදු වෙනකම් මන්නම් ඉන්ෂුරන්ස් එකක් දාගෙන ඉන්නේ. මට වැඩේ වෙන්නේ නෑ. එයාට මේ ධර්මයේ වළංගුනේ එයාට දීගෝ බාරණ සංසාරෝ සද්ධම්මං අරිජාන. එයාට ගොඩාක් දීලා සංසාරේ. තේරුණාද? මම මේ කතා කරන්නේ ඊළඟ මොහොතේ
උපත්ත්‍ය කය වේදම් මරණං ආගතං සදා මරණස්ථාය උකාසම් වදපෝයේ. උපත්ත්‍යදී අපි කාවන කඩුවක් අතෙන් ගත්ත වදකෙක් බලාගෙන ඉන්නවා වගේ මායා පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා කොයි මොහොතේද ජීවත් වෙනවා නම් මගේ ආයුධ ටික පරිහරණය කරපම් මට ලාභය ලැබෙන්නේ. මොනවද මගේ ආයුධ ටික? ඇහැ කන නාසය දිව ශරීරය උඹට තියෙන ඇලෙන්නයි දෙන්නේ. ඒ දෙක අතරින් ඉන්නේ මට වරන්නේ. එතකොට ඒ ටික ක්‍රියාත්මක නොවෙන්න කය දුබල වෙනවා නම් කොතනකින් හරි එයාගේ කායේ ස්වභාවය අයින් කරලා දාලා වෙන මිනිතනකට එයා පස්වීම හදලා දෙනවා. ආපහු බලයන් කොහෙටද? උපත්තිය. ගලපගන්න. හරිද? පිටුතුනේ අපි මේ මොහොතේ මරනවා කියන එක හැමෝම මරනවා කියන්නේ මොකක්ද? ඉහළට ඇදපු හුස්ම පහළට ගියේ නැත්නම් ඉවරයි ගන්න වෙන්නේ. නේද? ඡනේ. හරි? පිටුතුනේ ඒ වෙලාවට මෙන්න මේ ටික වෙනවා. ඇහැ, කන, නාසය, දිව, ශරීරය අක්තිය වෙනවා. හැබැයි මන ගබඩාව අක්තිය වෙන්නේ. මොකද්ද මන කියලා කියන්නේ? ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් එකතු කරපුවා සිතුවිලි බවට පත් කරලා තැන්පත් කරගත්තු ගබඩාව. ඔයයන්ගේ කම්පියුටරේ CPU එක. තේරුණාද? ෆයිල් ටික දාලා තියෙන එක නේද? නේද? හොඳට කරපොත්. මේ මැරෙන මොහොතට ඇහැ කනට දැකලා තියෙනවද රෝහලක කවුරු හරි මැරුණාම සුදු රෙද්දක් කියලා පැයක් දෙකක් මොචරියට දාන්නක තියලා තියෙනවා. ඇයි ඒ? ඔන්න ඔය දෙන්න. මොකද? කයේ තියෙන තේජෝ ධාතුව ගිලිහිලා යනකම් මනෝද්වාරය වැඩ කරන්න පුළුවන්. පැහැදිලි? පින්නතුනි මෙන්න මේ මොහොතට අපි හැමෝම ජීවිතයක් ගන්නවා. චිත්‍රපටයක්. පැහැදිලිද? චිත්‍රපටය හැදෙන්නේ මොනවද? ඔයත්තුම හැකන නාසය ඇතුළු කරලා ඇලි ගැටි එකතු කරගත්තු ගොඩ ඉස්මතු වෙන මොනවත් නෙවෙයි. පැහැදිලිද? කවුද ගොඩ හදාගත්තේ? තමන්මයි. තමන් එකතු කරගත්තු ගොඩ ඇවිස්සෙන්න පටන් ගන්නවා. ඒකේ වැඩියෙන්ම කැමැත්තෙන් බැඳිච්ච ගොඩ තියෙනවා නම් ඒක ඉස්මතු වෙවි මැවෙන්න පටන් ගන්නවා. දැන් අල්ලගෙන ඉන්නේ මොකද්ද? ඉඩකඩම්ද? යනවාද? ගෙවල් දරවලද? දුව දරුවද? ඔය එකක්වත් ළඟ පාතකවත් නැහැ. ඔය එකක්වත් අර යන්නේත් නැහැ. හැබැයි ඒ ඔක්කොම ඇසුරු කරලා ඔය ඇත්තෝ ඇලි ගැටි එකතු කරගත්තු කොට කොහෙද තියෙන්නේ? දැන් හොඳයි. ඔය ඇත්තන්ගේ මේ චිත්‍රපටිය පේන්නේ කුසල් වලින්ද අකුසල් වලින්ද? වැඩියෙන් වපුරලා තියෙන්නේ අකුසල් නම් චිත්‍රපටිය කුසල් වෙන්න හේතු කාරණා නෑ. බලන්න තියෙන්නේ අකුසල් එකක්. පැහැදිලිද? වපුරපු දේවල් වලයි මුක්තිය හම්බෙන්නේ. හරිනේ? ඒවට කියන ආධින්නකම්. ඔයත් වැඩියෙන්ම වපුරපු දේවල්. ඒවා ඉස්මතු වෙවි චිත්‍රපටිය පේන්න පටන් ගන්නවා. හොඳයි මේ අකුසල් වලින් ගොඩනගෙන චිත්‍රපටිය යහපත් එකක්ද යහපත් එකක්ද? බර එකක්ද සහැල්ලු එකක්ද? කළු එකක්ද සුදු එකක්ද? දැන් ඔය ඇත්ත වෙනම් මරණ මංචකේ බලන්න තියෙන්නේ කළු එකක් නම් බර එකක් නම් අයහපත් එකක් නම් මේ අයහපත් කටුක චිත්‍ර රූපය බලන්න ඔය ඇත්තන්ගේ කයයි වචනයයි හිතයි සංවර වෙනවද අසංවර වෙනවද? තව තවත් අසංවර. දැන් වන්න ඔයත් මේ බලේ යටපත් වෙනකම් ඇලීමයි ගැටීමයි අතහැරලා සති නිමිත්ත දියුණු කර අනිත්‍යතාවයේ දුක්ඛතාවයේ අනාත්මතාවයේ ගලපගෙන ජීවිතේ සකස් කරගෙන නම් මනුස්සකමේ පුරවගෙන නම් මේ පැත්තේ චිත්‍රපටි ඉස්මතු වෙලා වෙන්නේ. ඒක හරි යහපත්. මරණ මොහොතේ සාක්ෂි තියෙන රුපියල් 10 වෙන්න පුළුවන්. චිත්‍ර රූපය හරීම සැහැල්ලු. තේරුණාද? කෝටි ගණන් ගොඩ ගහලා තිබුණත් ගොඩ මේ පැත්තේ නම් බලවත් වෙලා තියෙන යහපත් නම් චිත්‍රපටිය යහපත් වෙන එක
හේතුවක් නැහැ. ඊතරේ ආරංචි වුණා අවුරුදු 5ක දරුවෙක් දූෂණය කරපු මිනිස්සෙක් ගැන නේ. පොලිසියට හොයාගෙන මේ බලන්නේ ළඟපාත. පොලිසියට හොයාගන්න බැරි වුණා. එක්කෙනෙක් අල්ලවුවා DNA කරනකොට එයා නෙවෙයි. තව එක්කෙනෙක් අල්ලවුවා එයාත් නෙවෙයි. තව එක්කෙනෙක් අල්ලවුවා එයාත් නෙවෙයි. ඔක්කොම දැන් නිදහස් වෙලා. මතක තියාගන්න මේ න්‍යාය ධර්මයෙන් නිදහස් වෙන්න පගාර දීලා පුළුවන්කම තේරෙනවද? මේ වටපිටාවේ මේ ගන්දෙනම අහගන්න පුළුවන්. හැබැයි මේ න්‍යාය ධර්මයෙන් මිදී යන කාටවත් පුළුවන්කම එහෙනම් ජීවිතය හොඳට අවදීන් කල්ප ගන්න. චිත්‍රපටිය යහපත්ෝ අයහපත්ෝ බල හයේ තියෙන තේජෝ ධාතුව ටික ගිලිලා අන්තිම මොහොතට ඔයත් කැමරාවෙන් ෆොටෝ ගන්නකොට ෆොටෝ එක වදින්න ගොඩ වෙලාවක් යනවා. කොච්චර වෙලාවයිද? තප්පරේ 1000කට බෙදලා 1000 පංගුවකදී තියෙන මේ චිත්ත රූපේම වැදෙනව නේද? ආන්නේ වගේ අන්තිම මොහොතට එක චිත්තක්ෂණයක් චිත්ත රූපය අල්ල ගන්නකොට කයේ තියෙන තේජෝ ධාතුව ගිලිලා යනවා. හරිද? අන්නගත් චිත්ත රූපය තමයි එහා පැත්තේ අම්මගේ කුසට යන්නේ. ඒකේ ඉතුරු ටික බලන්න පුළුවන්. පැහැදිලිද? දැන් හොඳයි. කාම ලෝකේ භූමි 11ක් තියෙනවා. සුගති භූමි 7යි. දුගති භූමි 4යි. සුගති භූමි කියන්නේ දිව්‍ය ලෝක 6යි. මනුස්ස ලෝකය. ඔය කියන දිව්‍ය ලෝකද නේද? කවුරු හරි ඉන්නවනම් මම පෙන්නනවා. ආයෙ කතා කරන්න දෙයක් නැහැ. වීර්ය කරන්න. මට තර්කවාද නැහැ. තේරෙනවද? මේ මූණත් ආඩුව කොතනකවත් මාධ්‍යයේ නෑ. හැබැයි මේ සමාජය ඇතුලේ නිවෙන් තියෙන උදවිය ඔක්කොම නිවලා දාගෙන යනවා. හරි? ඒක ඇතුලේ තර්කවාද කරන්න නෙවෙයි කතා කරන්නේ. කාට හරි දකින්න ඕනද? යට තියෙන්නේ මොනවද උඩ තියෙන්නේ මොනවද කියලා මම පෙන්නනවා. ආයෙ මට තර්ක කරන්න දෙයක් නෑ. වීර්ය ඇති කරන්නයි මම මේ බණ කියන්නේ. හරිනේ? මෙතන ඉඳලා යතුන් 42000න් 42000ට ඉස්තර 6ක පිටලා තියෙන ලෝක 6ක් තියෙනවා දිව්‍ය ලෝක. කාම සුගති සැප විඳින. මේ මනුස්ස ලෝකෙ කියන්නේ කාම සුගතියයි එකක්. එතකොට 7යි. නේද? දුගති භූමි තියෙනවා 4ක්. තිරිසන් ලෝකය, പ്രേත ලෝකය, අසුර ලෝකය, නිරේ තියෙන ප්‍රධාන ලෝක 8ක්. මෙතන ඉඳලා යොදුන් 42000න් 42000ට යටට සංජීව කාලසූත්‍ර සංඝාත තාප ප්‍රදාප 42000න් 42000ට යටට 8ක් තියෙනවා. හරි? චිත්ත රූපේ යහපත් එකක් උපාදාන වුණොත් කර්මවල එකක් උපාදාන වුණොත් අයහපත් එකක් උපාදාන වුණොත් ඒ චිත්ත රූපේ ගිහිල්ලා වැටෙන්නේ උඩට වෙයිද යටට වෙයිද? යටට නේද? එහෙනම් පිටුතුනේ ඔයයන්තෝ මෙච්චර කාලයක් ගෙවපු ජීවිත රටාව තුළ මැරිලා මරණය මැත්තේ උප්පත්තියට යනවා නම් කොතනකද යන්නේ? ඔයයන්ගේ ජීවිතය දිහා බලලා ගණන් හදාගන්න. දැන් මැරෙනවා නම් කොහෙද යන්නේ පාර හදාගන්න තියෙන්නේ? ඇලි ගෙඩි ඔය කරන ජීවිත රටාව තුළ ඔක්කොම කරගෙන ගියේ කොහෙද යන්නද? සතර පාය මහතරපති. බුදු පියාණන් වහන්සේ කියලා දෙනවා මේ මහ පොළොවේ වැඩි කෙන තරම් මිනිසු බවට පත් වෙලා උත්පත්ති ලැබෙනවා. මරණය මැත්තේ නැවත වතාවක් මැරිලා ගිහිල්ලා උත්පත්ති වෙනවා මනුස්ස ලෝකේ. ඒ මේ නියතිලට ගත්තු වැඩි කෙන තරම් ප්‍රමාණයක් විතරයි. අනිත් ඔක්කොම කොහෙද? යන්නනේ. දැන් ඔය ඇත්තටම හේතු කාරණා තියෙනව නේද? යන දියාව. නැද්ද? පින්නතුනි දැන් එනවා මම යන අන්තිම විනාඩි 10. චිත්‍රපටියේ මැරෙන මොහොතට අයහපත් එකක් වුණොත් ඒ කියන්නේ ඇහැ කන අසංවරව භාවිතා විරුද්ධ වෙයි.
භාවිතා කරන මොහොතට ඇත්ත පිරිනවනවා. ඒක මනසේ තැන්පත් වෙලා ආයි විස්මතු වෙන මොහොතට ඇත්ත පිරිනවනවා. මරණ මොහොතේ චිත්ත රූපය යහපත් වුණොත් මරණයන් මැත්තේ දුගතිය නේද? චිත්‍රපටය යහපත් එකක් වුණොත් මෙලව ඇහැ කන පරිහරණය කරන්න අවබෝධයෙන් නම් මෙලව දිනුවට ඒක හේතුවක් වෙනවා. ඒක මනසේ තැන්පත් වෙලා නැවත මතක් වෙන ගානට යහපතක් වෙනවා. මරණ මොහොතට සුගතියට යන්න හේතු කාරණා සිද්ධ වෙනවා. හරි. දැන් ඔයයන්ගෙන් මම අහනවා පටන් ගන්නකොට අහපු ප්‍රශ්න හතර ආයි. දැන් කොතනද ඔය ඇතුලේ? මෙච්චර කාලයක් ගෙවපු ජීවිත රටාව තුළ ඔයත් මම පළවෙනියට අහනකොට කිව්වා හාමුදුරනේ අපි ජෝති කරායි. හරි? හරිද? දැන් මම ඔයත්ගේ මායේ ප්‍රශ්න අහනවායි. මෙච්චර කාලයක් ගෙවපු ජීවිත රටාව තුළ ඔයත් ඔය ගොඩවල් හතරෙන් කොතනද ඉන්නේ? අද මේ ආදරණීය අම්මා කියනවා ආලෝකයෙන් අතුරට. හරි. එයි ගිය භවයේ අනන්ත ප්‍රමාණ කුසල කටයුතු කරගෙන අපි මේ චිත්ත රූපේ යහපත් වෙච්ච හිත මනුස්ස ලෝකෙට ආවා. හැබැයි අනවබෝධේ නේද? එහෙනම් දැන් ගලප ගන්න දේවල් ටිකක් තියෙනවද නැද්ද? තියෙනව නේද? මං එහෙනම් ඉතුරු විනාඩි දෙකට යනවා. මරණ මොහොතට නරක චිත්ත රූපයක් උපාදාන කරගන්න මනසේ දේවල් ඇඳිලා තිබුණොත් ඇලිච්ච දේවල් වලින් ගැටිච්ච දේවල් වලින් අතහැර ගන්න බැරුව උපාදාන වෙච්ච මොනවා හරි තිබුණොත් අපි දුකතියට ගිහිල්ලා උප්පත්තිය ලබනවා නේද? මරණ මොහොතේ මේ ගොඩවල් වල මොනවත් නැහැ. මම උපාදාන කරගත්තු මානසිකත්වයන් කිසිවක් නැහැ. දුවදරුව ඇසුරු කරා යුතුයකම් විතරයි. පුතේ මම බැඳෙන්නේ නැහැ. ඉඩකඩ ඇසුරු කරා භාවිත කරා. හැබැයි මතු කියලා මනසෙන් බැඳගෙන තවත් කාටවත් නොවෙනවටමකි නෙවෙයි. අවබෝධයෙන් මනුස්සකම රැකෙනවා. දැන් මරණයන් මත්තට යනකොට අල්ලලා ඇදලා බැඳලා එහෙට ආව යන්න කියලා මානසිකත්වයක් මේ වගේ මොනවත් නැහැ. අතහැරිලා. නිදහස්. කුසල කටයුතු කරා. ඒවත් අතහැරලා දාලා ඉන්නේ. කොහොමද? අපි බෞද්ධයෝ පාටිච්ච කරගෙන පන්සලට පූජා කරනවා. හාමුදුරන්ට පූජා කරනවා. ගෙදර ඇවිල්ලා පහුදැවිලි පන්සල් මොකද කරන්නේ? ඊම් බාල පාටි කරනවා. කොහෙද දන්නේ පාපි? දන් දීලාද? නෑ නේද? එහෙනම් පින්කම් කරනවා කියලා කරගෙන තියෙන්නේ මොනවද? බදාගෙන නේද? ඈ අතහැරුණු මනසෙන් මිදුණු මනසෙන් කරගත්තු පින්කම් කියනවා නම් යහපතයි හවුහරණයි. අතහැරුණු මනසෙන් ලෝකේ යථා ස්වභාවය ගලප ගන්න මේක හේතුවක් වේවා. පුණ්‍ය කර්මයක් වේවා. මෙච්චර කාලයක් තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මයෙන් අල්ප මාත්‍රයක් ගැළපිලා නැත්නම් ගැළපෙන්න මේ දානයක් වේවා. ගැළපිලා නම් මරණ මොහොතේ දන්සන් දුන්නා පින්කම් කෙරුවා කටින ජීවර පූජා කෙරුවා කියලා මතක් කරන එකක් තියෙනවද? නෑ මතක් කළොත් තමයි දිව්‍ය ලෝකෙ උපදින්නේ. ඒකේ උපාදාන වෙච්ච කිසිවක් නෑ. සියල්ල අතහැරුණු මනසෙන් කෙරුවේ සති නිමිත්ත පූර්ණේ කර වෙනස් වෙන වේගය, කය වෙනස් වෙන වේගය, ඒක ඇතුළු කරගෙන සැප දුක වෙනස් වෙන වේගය දැක ජීවත් වුණා, අවබෝධයෙන් ජීවත් වුණා. මරණ මංචකේ අල්ලන්න හොඳයි කියලා චිත්ත රූපේකුත් නරකයි කියලා චිත්ත රූපේකුත් දෙකෙන් එකක්වත් නෑ. හිස් මනස ශුන්‍යයි. කිසිවක් නැහැ. නැතකින්චි ලෝකේ උපාදේති. ලෝකේ උපාදාන කරන්න කිසිවක් නැහැ නේද කියන තැනකටපත් වෙලා මේ භවෙන් හුස්ම පොද ගිලිලා ගියොත් එහා පැත්තේ හට ගන්න තැනක් තියෙන්නේ. නෑ. ඒකට කියනවා භව නිරෝධය. නිවන කියලා. චිත්ත රූප නිරෝධය. තේරුණාද? එහෙනම් පිළිතුරේ දැන් ගලප ගන්න. අඳුරෙන් ආලෝකයටද? ආලෝකයෙන් අඳුරටද?
අඳුරෙන් අඳුරටද ආලෝකයෙන් ආලෝකයටද මම දැන් ඉන්නේ. තේරුණාද? ඊළඟට මේ අවුරුද්දේ මුල අනේ යන දිශාව හොඳයි. තේරුණාද කියන කාරණා? මම යන්තන්ට මේ උදාහරණ දීලා ධර්ම සාකච්ඡාව අතර ගන්නේ. ඔයත් මේ ජීවිතය අනන්ත පින්කම් කිරුවා නේද? නැද්ද? අටමහා කුසල පන්සල් හැදුවේ නැද්ද? වේර විහාර හැදුවේ නැද්ද? කර්ණ පින්කම් කෙරුවේ නැද්ද? අනන්ත කිරුවා කියලා හිතා ගන්නකො. දැන් මරණ මොහොතේ මරණ මංචකයේ එනකොට මනසේ අල්ලගන්න තියෙන සිතුවිලි ටික වෙනකොටත් නෙවෙයි. මනුස්ස ලෝකේ උප්පත්තියට මෙන්න හැදුනායි කියලා හිතා ගන්නකො. ලාභය ලැබිලා තියෙන කොහෙට එන්නද? මනුස්ස ලෝකයට මෙන්න. හරි නේද? හොඳයි මේ මනුස්ස ලෝකේ දැන් පැය ඉඳගෙන ඉන්නේ කැමතිද? උල්ලංඝනද? බෑනේ. ඕකේ මිදෙන්න හිටගත්තා කියන්නේ හිට ගන්නකොටම සැපයි. විනාඩි 5-10ක් හිටගෙන ඉන්නකොට සැපයිද? ඇවිත් කියන්නේ විනාඩි 5-10කට වඩා ඇවිදින්න උනොත් සැපයිද? නිදාගත්තා කියන්නේ විනාඩි 5-10ක් එක පැත්තකට නැట్లా වකුට වෙන්නේ නැතුව දිග ඇරෙන්නේ නැතුව නිදා ගන්න පුළුවන් කවුරුත් ඉන්නවද? එහෙනම් වකුට වෙවි දිග ඇරි හෙට පෙරලි මෙහෙට පෙරලි ඔයත් හොයන්න ඕන. සැප නේද? ඒ කියන්නේ තියෙන මොනවද? දුක නේද? ඔය සැප හොයන්නේ ඒකද නේද? ඔය අත්පය වකුට කරගෙන ඉන්නවා. ඇත්තටම ඔතන සැපයි නම් ඔයත් කවදා දිගාරිද? දිගාරින්නේ මොනවද? සැපේ. දැන් එහෙනම් බලන්නකො. අනන්ත පින්කම් කරලා ගත්තු මේ මනුස්ස උප්පත්තිය කියන එකත් විනාඩි 5-10ක් ඉඳගෙන ඉන්න බැරි, හිටගෙන ඉන්න බැරි, ඇවිදින්න බැරි, නිදා ගන්න බැරි, කන්න දීලිවරයක් නැති, බොන්න දීලිවරයක් නැති, නාවලිවරයක් නැති, බෙහෙත් දීලිවරයක් නැති, ලේ ටිකක්, පොටු ටිකක්, සැරව ටිකක්, මල මුත්‍ර ටිකක්, හිල්ලෙච්ච මුට්ටියකට කුණු වෙච්ච මස් ටිකක් දාපුවම ඕජාව වැහෙන්නේ යම්සේද. ඒ වගේ ඇස් දෙක, කන් දෙක, නාස්පුඩු දෙක, මල මාර්ගය, මූත්‍ර මාර්ගය කියලා දොරවල් 9කින් අනන්තයක් වුණු රෝම කූපයක් අතරින් අසුචි වාසවාසා අසුචි ගොඩක් කරේ ගහගෙන පොඩි ගහගෙන තන්නං කරෝ මහා වීරෝ මේදං කරෝ මහා යසෝ සරණං කරෝ ලෝකෙිතෝ කියා අනන්ත බුදුවරුන්ට වැඳලා අන්ධකාරයෙන් අවිද්‍යාවෙන් උප්පත්ති මරණයෙන් උප්පත්ති යන අවාසනාවන්ත බෞද්ධයෝ නේද? සියලු බුදුවරු පහළ වෙලා ලෝකේ ඇලෙන විදිහ අතාරින්න, කායගත සතිය වඩන්න, ගැටෙන විදිහ අතාරින්න, මෛත්‍රී සිත වඩන්න, ඇලීමයි ගැටීමයි අතහැරලා මනස දිහා බලබලා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා වඩ හිතේ මායාකාර ස්වභාවය අඳුනගෙන චිත්ත රූපේ නිරෝධ කළා යන එදාට උප්පත්තියට එන්නේ නැහැ කියන තැන කියලා දෙද්දි අපි ඒ ටික දිහා ඇහැක් කනක් කරලා බලන්නේ නැතුව පිටපොත්තම අටගගා බෞද්ධ කියා සංසාරේ විදිනවා සනාවන්ත බෞද්ධ. හරි නේද? අරුහණක් තියෙද? නෑ නේද? එහෙනම් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා හතවියා ඒක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා මේ මහා පොළොවට එකම එක රජෙක් වෙනවා නම් ඒ ඔය ඇත්තෝ කියන හිතන්න ඒකත් වඩා සග්ගස්ස ගමනේනවා මේ මුළු ස්වර්ගයම අනතකට ගත්තු පාලකයා වෙනවා නම් ඔය ඇත්තෝ ඒකත් වඩා සබ්බ ලෝකාධිපත්‍යේන මේ අනන්ත විශ්වයේ බාරපත් බවට පත් වෙනවා නම් ඔය ඇත්තෝ ඒකත් වඩා සෝතාපට්ටි පරමරා ඇලීමත් ගැටීමත් අතහැරලා යනකොට හිත නිරෝධ වෙලා යනවා. චිත්ත රූපේ නිරෝධ වෙලා යනවා. අරමුණු අල්ලන්න බැරි තැනකට හිත නිරුද්ධ වෙලා යනවා. අන්න ඒ නිරුද්ධ වෙලා යන කාරණේ කල්පගත්තු කෙනා මහා ශ්‍රේෂ්ඨයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා.
පින්නතුනි ආහාර නිද්‍රා බයමයි තුනන්ට අපි උත්තර කාලයක් ආහාර ගත්තේ නැද්ද? නිද්‍රා නිදියුවේ නැද්ද? බය මොකක්ද බය කියලා? මේ ලෝකේ ජීවත් වෙන සත්‍යයට කාරණා දෙකක් අයිති. තේරුණාද? තියෙන දේවල් රැක ගන්න ඕන බය. නැති දේවල් ශෝක කරන්න ඕන ශෝකය. තියෙන දේවල් කෙරෙහි බය වෙනවා අතහැරුණු නැති වෙච්ච දේවල් කෙරෙහි ශෝකය. ජීවිතය කියලා කියන්නේ මොකක්ද? ඔය දෙක නෙමෙයි. එහෙනම් ඇලීම ගැටීමේ ප්‍රතිඵලය මොනවාද? බයයි ශෝකයයි. මයිතුනංච. ඔයත් ඇහැ කන නාසය දිව ශරීරයට ඇසුරු කරගෙන කම්සට විඳින්නේ නැද්ද? ඔය ටික ඇති කිච්චෝ පොල් කිච්චෝ බල්ල බලන්න ඔක්කොම කෙරුවා. නේද? මිනිස්සු වෙනස් වෙන්නේ කොතනින්ද? ඔය ටිකේ ආදීනවේ දැකගෙන හිත ඇලෙනකොට ගැටෙනකොට ගොඩනැගෙන මනසේ ගොඩනැගෙන විපාක ශක්තිය දැකගෙන නැවත නැවතත් උප්පත්තිය මරණයට මරණයෙන් උප්පත්තියට යන රටාව මේක නේද කියලා දැකගෙන ඒකෙන් අත මිදෙන්න පුළුවන් වාසනාව තියෙන්නේ මනුස්ස භූමියට විතරයි. පින්නතුනි අපිට වෙන්නේ මලක් පිපෙනවා පර වෙලා. එච්චර. හැබැයි මේ මල පිපිලා පර වෙලා යන්නේ ඒ වර්ගයේ ගෙඩි ටික හදන්න, ඒ වර්ගයේ බීජ ටික හදන්න ඕන දේවල් ටික ඔක්කොම කරලා. නැද්ද? අපිට පේනවද? නෑ. අපිට ඇහැට රූපයක් පේනවා, කනට ශබ්දයක් එනවා. ඒ ටික අපි භුක්ති විඳලා ආවර වෙනකොට අනන්ත සංසාරේ දුක් විඳින්න ඕන දේවල් ටික ඔක්කොම සිද්ධ වෙලා ආවර කරලා ඒ ටික අපේ නන්නේ. ඒ ටික දන්නේ නැති අපි හරියටම මත්ගැල්ල ඇතුලේ බිලිකොත්ත අඟවලා මාළුවාට දානකොට බිලිකොත්ත දකින්න නැති මාළුවා මත්ගැල්ලට කෑදරකමේ ගොදුර කියලා ජීවිතේ නහ ගන්නවා වගේ ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ පහට අඩු වෙලා අපි ආයෙත් මේ ජරාවටම මේ ව්‍යාධියටම මේ මරණයටම මේ අපාරවණු උප්පත්තිය මරණයට මරණයෙන් උප්පත්තියට යන සසරටම වැටෙනවා. කවද නතර කරන්නේ? කවද මේක නතර කරන්නේ? එහෙනම් මේ උදාහරණ දීලා මම බණ නතර කරනවා. පින්නතුනි එක ගෑනු දරුවෙකුයි පිරිමි දරුවෙකුයි දෙන්නේ යාළු වෙලා හද වෙලා ඉන්නවා කියලා හිතන අවුරුදු 5ක් 6ක් දැන් මේ දෙන්න හරි සමගියෙන් සමාදානයෙන් අවුරුදු 5ක් 6ක් ඇතුළු කරා. කාලේ යනකොට මේ ගෑනු දරුවගේ අම්මා කියනවා නැත්නම් තාත්තා කියනවා පුතේ ඔය පිරිමි දරුවා සල්ලාලේ. ඔයා තන තන රස්තියක් ගහනවා. ඔයාට ගැලපෙන්නේ නැහැ. මම දැකලා තියෙනවා. පුළුවන් නම් ඔයා ටිකක් බලන්න විමතිලේ. එතකොට ඔයාට තේරෙයි. ඔයා මෙච්චර කාලයක් රැවටුණා නේද කියන කාරණා. කවුද කියන්නේ? අම්මා හරි තාත්තා හරි කියන්නේ. දැන් මේ දරුවා ප්‍රඥාවන්තයි නම් මොන වගේ තීරණයක් ගන්නද? මේක පිළිගන්නවද? නෑ. ප්‍රඥාවන්තයි නම් පිළිගන්නේ. ප්‍රඥාවන්තයි නම් මේක ප්‍රතික්ෂේප කරන්නේ ඇයි සිරිය හොරන. බලන්න. හරි උපේක්ෂ. පැහැදිලි? හොයාගෙන යනකොට ඇත්තටම මේ ගෑනු දරුවට දැනෙනවා තාත්තා කිව්වා වගේ අම්මා කිව්වා වගේ ඇත්තටම අවුරුදු 6-7ක් මම සෑවතිලා නේද කියලා. හරි? මේ ඥානය පහළ වුණොත් එයාට ඇත්තටම මං සෑවතුණා නේද කියලා මේ ගෑනු දරුවට මිදෙන්න අවුරුදු 6-7ක් යනවා. මිදීම කොතනද? එම මොහොතේ නේද? මේ ධර්මය සාන්දෘෂ්ටිකයි, සම්දිස්තිකෝ. ඔය ඇත්තන්ට ඔය ජීවිත රටාවම මූලාවක් බවට දකින්න පුළුවන් ප්‍රඥාව පහළ වෙනවා නම්
එතනම තියෙනවා මොකද්ද? සම්මාදිට්ඨිය නිවීම. එතනම තියෙනවා සෝතාපට්ටි ඵල සමාපත්තිය. සාන්දෘෂ්ටිකයි. බඩගින්නට බස් කරනකොට බඩ පිරෙන්න හිතන වෙන්නේ නේද? එහෙනම් ඒ ටික ගලකලා දෙන්න තමයි තථාගතයන් වහන්සේ මීට බුදුවරු 24 නමකට එහා පැත්තේ බුදු වෙන්න රහත් වෙන්න ශක්තිය තියෙද්දි ආපහු සතරට වැටිලා පාරමී සම්පූර්ණ පිටපොත්තට කුසපොත්ත ඇලෙනකම් වීරිය කිරුවේ අඟුදරුව දන් දීලා ඇස්විස්මස්ලේ දන් දීලා මේ මහ පොළොව කම්පා වෙන තැනකට පස් වෙනකම් වීරිය කෙරුවේ අපිට ඒ ටික හොයලා දෙන්න. අපිටත් පාරමී පුරන්න ඉතුරු කරන්න. එහෙනම් ගලප ගන්න. බොරුවට උපැන්න සාතිගේ කොනට බෞද්ධ කියලා දාගෙන මම බෞද්ධයි කියලා ලෝකේ රාසනික පැත්තකින් කියලා ඇලීමයි ගැටීමයි ජීවිතය යථා ස්වභාවයෙන්ම අවබෝධ කරගෙන මරණයෙන් උත්පත්තියේ මරණයට මේ ඇවිදගෙන අවිද්‍යාවකට ගමන චුට්ටක් හරින අතර කරනවා කියන තැනකටපත් වෙලා කටයුතු කරගන්න. එදාට ඔය සංගේ ජීවිතයේ ජෝති පාරායනෝ වලපත්. මේ ධර්මය අහනකොට කොටස් දෙකක් ඉන්නවා. මේ දෙකෙන් කොතනටද යටෙන්නේ කියලා ගලප ගන්න මන් ධර්මය අහනකොට. තථාගතයන් වහන්සේ දෙනවා හරි අපූර්ව උදාහරණයක්. මොකක්ද? මහණෙනි රජවාසලේ ඉන්න දරුවා හෙට අනිද්දා උටුන්න බලන් ගන්න ලෑස්ති වෙනවා. රාජාභිෂේකයට ලෑස්ති වෙනවා. ලෑස්ති වෙනකොට ඒ රජ පරපුරේ ඉන්න බාල සහෝදරයාට තේරෙනවා අයියන්ගේ මොනවද කරන්න ලෑස්ති වෙන්නේ? උටුන්න බලන් ගන්න. රාජාභිෂේකය ගන්න. යුවරජුරු අනේ මං කවද්ද උටුන්න බලන් ගන්න. කාටද තේරෙන්නේ? ඒ රජ පරම්පරාවේ බාලලකට. තේරුණාද? මහණෙනි ඒ රටේ කුණුකාණු හොදන දුගී දරුවෙක් ඉන්නවා. ඒ දරුවටත් වෙනවද අර දරුවා උටුන්න බලන් ගන්නවා දැකලා මං කවද්ද උටුන්න බලන් ගන්නේ කියන එක? ඇයි ඒ නැත්තේ? හේතු කාරණා නැති බව දන්නව නේද? ඒ වගේ මහණෙනි සතර කුසලයේ පූර්ණ කෙනා මෙන්න මේ දහම් පද ටික ඇහෙනකොට අපි දැකිය යුත්තක් ගැන නේද මේ කියන්නේ? අවදියමු, හොයමු, ආරම්භත, නික්කමත, යුඤ්ජත බුද්ධ ශාසනේ ආරම්භව හැතිරෙව් නික්මෙව් බුද්ධ ශාසනේ කියලා ඇතුලෙන් පිළිදෙනවා. සතර කුසල නැති උදවිය ඔය කිව්වට තව ටිකක් ඔන්න ඒ හැකම් දිනවගෙන යන කියන තරගෙට පස් වෙනවා. සංසාර ඉංගන. තේරුණාද? කොයි කොටේ දින්නේ කියන එක ඔයත් තීරණය කරන්න. යෝ ඉමස්මින් ධම්ම විනයේ අපමත්තෝ විහෙසති පහාය ජාති සංසාරං දුක්ඛ සම්පන්න khadasati. මේ ධර්මයේ මේ විනේ අප්‍රමාදීව හැසිරෙන කෙනා පහාය ජාති සංසාරං මේ ආහාරය මම කරගෙන විශ්වයේ කැලක් කඩාගෙන අවිද්‍යාවට පස්සෙච්ච ගමන පැත්තකින් කියලා ජරාවෙන් ව්‍යාධියෙන් මිදිලා පහාය ජාති සංසාරං දුක්ඛ සම්තං දුක් වලින් අත මිදිලා නිවිලා යනවා කියලා කතා කරනවා. සියලු දෙනාටම මේ උතුම් ධර්ම පඬුර පහාය ජාති සංසාරං මේ දුක් සංඛ්‍යාත සසර ගමනෙන් කෙලවර දකින්න අවිද්‍යාවෙන් සංහාවෙන් මිදිලා උත්තම ඵල නෙලාගෙන අද්දුම තරනේ සමාධි මාත්‍රයක්වත් ගොඩනගා ගන්න සෝතාපට්ටි ඵල සමාපත්තියවත් දැකගෙන දැනගෙන මේ සම්බුද්ධ ශාසනයේ උතුම් ප්‍රඥාව ගලපගෙන සංසාර දුකින් අත මිදෙන්න ඒකාන්ත කොට මේ දහම් පඬුර හේතු වාසනා වේවා.